හොඳයි එහෙමනම් සම්බන්ධ වෙලා ඉන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි. අදත් අපි සුපුරුදු පරිදි අභිධර්ම දේශනාව සමග සම්බන්ධ වෙනවා. එතකොට අභිධර්ම දේශනාවේ අපි මේ වෙනකොට ඉන්නේ චිත්ත වීති පාඩමේ. අපි මේ චිත්ත වීති පාඩම හිමින් හිමින් සාකච්ඡා කරගෙන යනවා. මේ චිත්ත වීති පිළිබඳව මුලින් ලද දැනුම, කියන්නේ පාඩමේ මුල තිබිච්ච දැනුම දැන් ටික ටික අපි පොඩ්ඩක් ගැඹුරට සාකච්ඡා කරමින් තමයි යන්නේ. ඒ තමයි දැන් චිත්ත වීතියක් පවතින විදිහ කොහොමද කියන එක දැන් මුලින් අපි අවබෝධ කරගත්තා. භවාංග සිත් ඇති වෙන විදිහ, භවාංග චලන මොනවද ඕවා, කොහොම මනෝද්වාර වර්ජන සිත්, පරිත්‍ත සිත්, පදා ඔහොම කිය ගොඩාක් ඒ චිත්ත වීති වල ස්වરૂපයන් අවබෝධ කරගත්තා. චිත්ත වීතියක සිත් 17ක් තියෙනවා. මොම කියලා අවබෝධ කරගත්තා. එතකොට ඒ අවබෝධය තවදුරටත් ගැඹුරට අපි අධ්‍යයනය කරන ගමන් ඉන්නේ. එතකොට ඒ චිත්ත වීතියේ සඳහන් වෙච්ච අපි අර කලින් සිත් 89 දී අවබෝධ කර නොගත්ත යම් කිසි ටිකක් පිළිබඳව තමයි මේ අද සාකච්ඡා කරගෙන යන්නේ මේ වෙනකොට අපි. ඒ තමයි දැන් ඒ සිත් වල තියෙනවා අර්පණා නියමයක්. පදාලම්බන. ඔහොම නියම කරගත්ත නියමයේ ආදී වශයෙන් ඒ චිත්ත වීතිය වෙන වෙනම සිත් ටිකක් කතා කරනවා. ඒවා පිළිබඳව විශේෂ තත්ත්ව මොනවද? මේ සිත උපදිනවා, ඒ සිතට පස්සේ ඊළඟ මොකද්ද උපදින සිත? මේ සිත ඉපදුනොත් ඊට පස්සේ උපදින සිත තදාලම්බන වෙන්නේ මොන සිතක්ද? ඒකට මේ සිතට පස්සේ මේ සිත, මේ සිතට පස්සේ මේ සිත කියලා ඔය වගේ වෙනස් ආකාරයෙන් සාකච්ඡා අවබෝධයක් තමයි අපි ගන්න. තව ටිකක් මේක ටිකක් තව යටට ගැඹුරට අවබෝධ කර ගැනීමක් තමයි කරන්නේ. හොඳයි දැන් අපි ගිය සතියේ අර්පණා නියමයේ කතා කළා. ඒක වගේම තදාලම්බන නියමයටත් ටිකක් අපි සාකච්ඡා කළා පිටුවක් විතර. අපි එතන ඉඳන් ඉදිරියට අපි අභිධර්ම ග්‍රන්ථය සාකච්ඡා කරමු. හොඳයි අපි අභිධර්ම චන්ද්‍රිකාව ග්‍රන්ථයට යමු. හොඳයි මේ අපි චිත්ත වීති වල දැන් මේ තදාලම්බන නියමය කියන පාඩම යටතේ තමයි ඉන්නේ. චිත්ත වීතියක් ගිහිලා චිත්ත වීතිය අවසානයේදී භවාංග සිතින් තමයි පටන් ගන්නෙ. තදාලම්බන සිතින් තමයි ඉවරෙන්නේ. බොහෝ විට. නමුත් සමහර සිත්වල තදාලම්බන ඇති වෙන්නේ අපි කතා කළා. පංචද්වාරාවර්ජන වශයෙන් ඇතිවන සිත්වල විතරයි ඒකත් යම් යම් සිත්වල පමණයි ඇති වෙන්නේ. මනෝද්වාරාවර්ජන වල හිම මේක ලැබෙන්නේ නැහැ. එතකොට මේ තදාලම්බනය පිළිබඳව විශේෂ විස්තර ටිකක් තමයි අපි කතා කරගෙන ගියේ. අපි මේ මුල ටික සාකච්ඡා කළා. මේ කුමන සිත් වලට පස්සේද තව කුමන සිත්ද ලැබෙන්නේ කියලා. එතකොට අපි අද අපිට තියෙන මේ විපාක සිත්වල වේදනා නියමය අනුව ආරම්මන නියමය අනුව ආරම්මනානුරූපව වෙන විදිහ තන ඉඳන් ඉදිරියට හරි අපි සාකච්ඡා කරමු. උතත් කියවන ගමන්. විපාක සිත්වල වේදනා නියමය ආරම්මනානුරූපව වන්නේ යයි යට කියන ලදී. එහෙත් තදාලම්බන පිළිබඳව මේ නියමය ඒකාන්ත නොවේ. එහි විශේෂ ඇති බැවිනි. තදාලම්බන උපදිතොත් උපදින්නේ ජවනයන්ට අනතුරුවය. ජවන කෘත්‍ය කරන සිත් 50කි. තදාලම්බන කෘත්‍ය කරන සිත් 11කි. ජවනයන්හි පවත්නා වේදනා තදාරම්මණයන්හිදී ඇතැම් විට වෙනස් වේ. එබැවින් කවර ජවනයන්ගේ අවසානයේදී කවර තදාලම්බන උපදීදයි දැක්විය යුතුය. ඒ මෙසේය. උණු දැන් මේ කියන්නේ මොන සිත් වලට පස්සේද මේ තදාලම්බන සිත් ඇති වෙන්නේ කියලා. මේක මුලින්ම වේදනා නියමය අනුව තමයි මේක කතා කරනවා කියලා මෙතන සඳහන් කරන්නේ. මේ පින්නතුන් දන්නවද තදාලම්බන සිත් කියන්නේ මොනවද කියලා? අපි ඒක කතා කරලා තියෙන මීට කලින්. තදාලම්බන සිත් 11ක් තියෙනවා. ඒක පොඩ්ඩක් මතක් කරගන්න අමතක නම් එහෙම නැත්නම් පොතේ තියෙනවා බලාගන්න. අපි ඉදිරියට එනවා මෙතෙන්ට එනවා මුලින් ඉඳන් විපාක සිත්වල වේදනා නියමය ආරම්මනානුරූපව වන්නේ යයි යට කියන ලදී. විපාක සිත්
ඒවයි වේදනා නියමය ආරම්මනානුරූපව වන්නේ. ඒක ඇත්තටම විපාක සිත්වල වේදනාවක් හැම සිතකම වේදනාවක් තියෙනවනේ. සබ්බචිත්ත සාධාරණයිනේ. එතකොට ඒ වේදනාව කියන එක සුඛ වේදනාද, දුක්ඛ වේදනාද, උපේක්ඛා වේදනාද කියන වේදනාවල් තුන තීරණය කරන්නේ ආරම්මනානුරූපය. ඒ කියන්නේ තමාට ලැබෙන අරමුණ. ඒක දුක්ඛ ආරම්මණයක් අපිට ලැබුණොත් ඒක දුක්ඛ සහගත කාය විඥානය. එහෙම නැත්නම් දෝමනස් සහගත සිත් දෙකෙන්, ඒ කියන්නේ පටිඝ සම්පයුක්ත සිත් දෙකෙන් එකක් ලැබෙන්නේ. ওই සිත් දෙක හෝ දුක්ඛ සහගත කාය විඥානය කියන තුනෙන් එකක් තමයි ලැබෙන්නේ. ඒ වගේම සුඛ වේදනාවක් තියෙනවා. සුඛ සහගත කාය විඥානය හෝ එහෙම නැත්නම් සෝමනස් සහගතව ඇති වෙන ගොඩාක් සිත් තියෙනවා. ඒ සිත් වලින් එකක්. උපේක්ඛා සහගත සිතුත් තියෙනවා. ඒක ආරම්මනානුරූපව ලැබෙනවා කියන්නේ එහෙත් තදාලම්මන පිළිබඳව මේ නියමය ඒකාන්ත නැහැ. දැන් ඒක සඳහන් කළේ විපාක සිත්වල. හොඳද? විපාක වශයෙන් අපිට ලැබෙන සිත්වල තමයි ඔය තව කියේ. හැබැයි තදාලම්මන පිළිබඳව නියමය ඒකාන්ත නොවේ. එහි විශේෂ ඇති බැවිනි කියනකොට දැන් මේ පින්වතුන්ට තේරෙන්න ඕනේ විපාක සිත් වලින් අපිට විපාක සිතක් පටන් අරගෙන එනවා දැන්. විපාක සිතක් පටන් ගන්නවා. හොඳද? මොකක් හරි අපි කියමුකෝ විපාක වශයෙන් ලැබෙන සෝමනස්සාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන විපාක සිත කියලා. එතකොට ඒකේ විපාකයේ ආරම්මනානුරූපව වේදනාව ලැබෙනවා කියලා කියන්නේ මේක සෝමනස්ස සහගතයිනේ අපි ගත්ත සිත. එහෙනම් සෝමනස්ස සහගත කියන දුක වේදනාවක් එක තැනකදී සුඛ වේදනාවක් කියන නම භාවිත කරනවා. හොඳද? හරි. එතකොට මේ ඒ සිත ජවන් සිතක් වෙන්න එපායි අනිවාර්යයෙන්ම නේද? ඒක නිසා දැන් චිත්ත වීතිය දැන් අපි පාඩම චිත්ත වීතියනේ. ඒ චිත්ත වීතිය බලනකොට මුලින්ම භවාංගේ භවාංග චලන භවාංග උපාච්ඡේදක ආදී වශයෙන් ඇවිල්ලා චක්කු විඥානේ පංචද්වාරා වලින් ඔහොම ඇවිල්ලා බොත්තපණිය වෙලා සම්පටිච්ඡන සංකීර්ණ ඔහොම ඇවිල්ලා බොත්තපණිය වෙලා ඊට පස්සේ ජවන යන්න පටන් ගන්නවා. ඒ ජවන සිත්වල මෙන්න මේ විපාක සිත් විපාක වේදනා කියන ගතිය ඒකේ තියෙනවා. ඊට පස්සේ ඒ ජවන් හතකට පස්සේ සිත පදාලම්බණයට බැස ගන්න ඕනේ. පදාලම්බණයට බැස ගන්නවා. ජවන වලට පස්සේ. ආන්නේ තදාලම්බන චිත්ත වීතිය ලැබෙන තදාලම්බන සිත් දෙකක් තියෙනවා. ඒ සිත් දෙකම එක සිතක් තමයි දෙපාරක් ලැබෙන්නේ. එතකොට මේ තදාලම්බන විදිහට ලැබෙන සිත් පදාලම්බන කීයක් තියෙනවද? පදාලම්බන උපදිතොත් උපදින්නේ ජවනයන්ට අනතුරුවය. හරි. දැන් ජවන සිත් ගියා. ඊට පස්සේ පදාලම්බන සිත් දෙක ලැබෙනවා. ජවන කෘත්‍ය කරන සිත් 55යි. මොකද? ජවන කෘත්‍ය කරන සිත් 55යි. ඒක අපි ගොඩාක් කියන නිසා ගොඩක් සඳහන් කරන්නේ ජවන සිත් විතරක් තියෙනවා 55ක්. අපි සෝමනස් ওই සිත් 89 chart එකේම තියෙනවා ගොඩක්. හැබැයි තදාලම්බන කෘත්‍ය කරන සිත් තියෙන්නේ 11යි. ඒක අපිට ලේසි නිසා කියන්නම්. තදාලම්බන සිත් කියන්නේ මොනවද තදාලම්බන සිත්? පින්වතුන් මතක නම් මතක් කරගන්න. සෝභන සිත් 24ක් තියෙනවානේ. ඒ සෝභන සිත් 24න් විපාක කුසල් 8යි විපාක 8යි ක්‍රියා 8යි කියලා තුනකට බෙදෙනවා. එකෙන් විපාක 8 කියන 8 ගන්නවා. සෝභන සිත් 24න් විපාක 8යි. එතකොට අපිට අහේතුක සිත් 18 ඇතුළේ තියෙන සංකීර්ණ සිත් 3ක්. ආන්ගේ සංකීර්ණ සිත් 3ම ගන්න. ඒ 3යි මේ 8යි 11යි. මොනෝක තමයි 11. ජවනයන්හි පවත්නා වේදනා තදාරම්මණයන්හිදී ඇතැම් විට වෙනස් වේ. ජවනයේ දැන් අපි දැන් ටිකෙන් ටික ඉදිරියට යනවා. එකින් එක යනවා ඉතින්. ජවනයන්හි පවත්නා වේදනාව. එතකොට ජවන සිත් කියලා අපි ගත්තේ මොකක්ද? සෝමනසයකට ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන පළවෙනි සිත විපාක සිත. ඒ සිත මේ හත් වාරයක් ඇති වෙලා පැවතිනවා. ඇති වෙලා නිරුද්ධ වෙනවා. ඇති වෙනවා නිරුද්ධ වෙනවා. හත් වාරයක් යනවා. ඒ ගිහිල්ලා ඉවර වුණාට පස්සේ හත් වාරයකින් පස්සේ අටවෙනි සිත වශයෙන් උපදින්නේ මේ තදාලම්බන සිතක්. ඒකට අපි ගත්ත මේ තදාලම්බන ජවනාවසානෙහි පවත්නා වේදනා තදාරම්මණයන්දී ඇතැම් විට වෙනස් වේ කියනවනේ. එතකොට මේ තදාලම්බන සිත සෝමනසයාගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත උණු වෙන්නත් පුළුවන්. මොකද ජවන මේ තදාලම්බන 11න් එකක්
ඕක. එතකොට අටවෙනි සිත වශයෙන් අපිට ලැබෙන්නේ තදාලම්බන වශයෙන්ම ඒ සිතම තමයි. ජවන හත වශයෙන්ුත් ඉපදුනේ ඒකමයි. තදාලම්බන දෙක වශයෙන් උපදින්නේ එකම සිතමයි. එහෙම වෙන්න පුළුවන්. වෙනස් වෙන්නත් පුළුවන්. සාන්තිර්ණ සිත් වලින් එකක් වෙන්නත් පුළුවන් තදාරම්. නැත්තම් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සිත හත් වාරයක් ඉපදිලා සාන්තිර්ණ සිත තුන් සැරයක් ඉපදින දෙසරයක් තදාලම්බන විදිහට එන්නත් පුළුවන්. ඒක ගැටලුවක් නෙවෙයි. අපි සාමාන්‍යයෙන් සෝමනස්ස සහගත ඥාන සම්පයුක්ත අසංකාරික කියන ඒ සිතම තදාරම්බන විදිහට ලැබෙනවා කියමුකෝ. එතකොට ඒ සිතත් දෙපාරක් ඇති වෙලා පවතින නිරුද්ධ වෙනවා. හැබැයි ඒකෙදි එකම සිත මං ගන්න හේතුව තමයි මේ පින්වතුන්ට මේ දෙකේ එකම සිතනේ. හත් වාරයක් ජවන විදිහට ඉපදුනේ එකම සිතමයි. තදාලම්බන සිත විදිහට ඉදිරිපත් වෙන්නේ ඒ සිතමයි. හැබැයි මෙතන කියනවා ජවනයේ තියෙන වේදනාවයි තදාරම්මනේ වේදනාවයි වෙනස් වෙනවා කියනවා. අන්න බලන්න. එකම සිත ජවන විදිහට ඉදිරිපත් වුණා ඒ සිතම තදාලම්බන විදිහට ඉදිරිපත් වුණාත් එකම සිත වුණාට සිත් දෙකේ වේදනා දෙක වෙනස්. එබැවින් කවර ජවනයන්ගේ අවසානයේදී කවර තදාලම්බන උපදීදැයි දැක්විය යුතුය ඒ මෙසේ. ඔන්න දැන් ඒක විස්තර කරමු. ඔන්න එකින් එක කතා කරමු. දැන් අපි මේ කියන කාරණා මේ පින්වතුන්ට කෙටියෙන් කියනකොට තේරෙයි අපි ගැඹුරින් විස්තර කරපු නිසා මොකද්ද දැන් මේ වෙන්නේ යන්නේ කියලා. හරි ඊට පස්සේ කියනවා අංක 1 යටතේ සෝමනස්ස සහගත ක්‍රියා ජවනාවසානයේහි සෝමනස්ස සහගත වූ තදාලම්බන ලැබේ. ඔන්න බලන්න. අපි දැන් ගත්තේ එකමයි. හැබැයි එතන කියන්නේ ක්‍රියා කියලා. සෝමනස්ස සහගත ක්‍රියා ජවනාවසානයේදී. සෝමනස්ස සහගත ක්‍රියාසිතක්. අපි ගත්ත දැන් සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික කියන කුසල් සිතනේ. කමන්නේ ඒක ක්‍රියාසිත බවට ඔන්න දැන් හිතාගන්න. අපි ගත්ත සිතමයි ඒ සිතේම ජවන විදිහට ඉදිරිපත් වෙනවා මෙතන ඉඳන්. ඊට පස්සේ තදාලම්බන දෙක ඉදිරිපත් වෙනකොට ඒත් ඒකමයි සෝමනස්ස සහගත වූම තදාලම්බන ලැබෙනවා. වෙනසක් නෑ. ජවන විදිහට ඉදිරිපත් වෙන්නේ ඒකමයි. ක්‍රියා ජවන අවසානයේදී ක්‍රියාම උපදින දැන් මේක ක්‍රියාම තමයි. මේ ඊළඟට උපදින්නේ ක්‍රියාම තමයි. ක්‍රියා උපදින්නේ රහතන් වහන්සේලානේ. එතකොට සෝමනස්ස සහගත වූ තදාලම්බන කිව්වොත් මොනවද කියලා දැන් මෙතන අපි අවසානයේදී බලමු විස්තරය. හරි. ඊට පස්සේ සෝමනස්ස සහගත ක්‍රියා ජවන නම් හසිතුප්පාද හා සෝමනස්ස සහගත මහා ක්‍රියා සතරයි. දැන් වැටහෙන්න ඕන. සෝමනස්ස සහගත හසිතුප්පාදය කියලා කියන රහතන් වහන්සේලා සීනහ පහල කරන සිත අහේතුක සිත් 18 ඇතුළේ තියෙනවා. ඒකට සෝමනස්ස සහගත වූම මහා ක්‍රියා සිත් 4 තියෙන්නේ සෝබන සිත් 24 ඇතුළේ ක්‍රියා සිත් 8. ඔය 8න් 4ක් සෝමනස්ස සහගතයි 4ක් උපේක්ඛා සහගතයි. ඒ උපේක්ඛා සහගත සිත් 4 අයින් කරලා මේකේ සෝමනස්ස සහගත 4 ගන්නවා. 4යි හසිතුප්පාදිතයි 5යි. ඔය සිත් 5 තමයි ක්‍රියා ජවන විදිහට ඉදිරිපත් වෙන්නේ. හොඳද? චිත්ත වීතිය ජවන විදිහට ඉදිරිපත් වෙනවා. ඊට පස්සේ ජවන ඉවරුණාට පස්සේ ජවන අවසානයේදී සෝමනස්ස සහගත තදාලම්බන නම් සෝමනස්ස සහගත සංකීර්ණය හා සෝමනස්ස සහගත මහා විපාක සතරයි. බලන්න. රහතන්ගේ චිත්ත විපර්යාස නැති බැවින් මේ මෙසේ වෙනස් වෙන බව දත යුතුයි. සෝමනස්ස සහගත අදාලම්බන ඊට පස්සේ අදාලම්බන විදිහට ඉදිරිපත් වෙන්නේ සෝමනස්ස සහගත සංකීර්ණය හා සෝමනස්ස සහගත මහා විපාක හතර වයින් එකක් රහතන් වහන්සේලාට ඔය ඒ කියන්නේ සංකීර්ණ සිත් 11 මේ සමයි. අදාලම්බන සිත් 11 ඔය කියන්නේ. සංකීර්ණ සිත් තුනේ මහා විපාක 8න් 4යි. සෝමනස්ස සහගත සංකීර්ණය. එතකොට මෙතන කියන්නේ දැන් සංකීර්ණ සිත් පින්වතුනි තියෙනවානේ 3. සංකීර්ණ සිත් 3න් සෝමනස්ස සහගත වෙන්නේ 1යි. අනිත් දෙක උපේක්ඛා සහගතයි. එතකොට උපේක්ඛා සහගත සංකීර්ණ සිත් දෙක මෙතෙන්දී හලනවා අපි. මොකද සෝමනස්ස සහගත මුල උඩින් ඉඳන් එන්නේ සෝමනස්ස සහගත භාවය නිසා. සෝමනස්ස සහගත සිත් ටිකක් තමයි ජවන් විදිහට ඉදිරිපත් වෙන්නේ. ඒක නිසා සෝමනස්ස තදාලම්බන විදිහට සෝමනස්ස සංකීර්ණයෙන් ඉදිරිපත් වෙනවා. උපේක්ඛා සහගත සංකීර්ණය අතහරිනවා. ඊට පස්සේ එහෙම නැත්නම්
හා සෝමනස්ස සහගත මහා විපාක හතරෙන් එකක් ඇති වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ සෝමනස්ස සහගත නිසා සෝමනස්ස ක්‍රියාසිත 8යිනේ. 8න් 4ක් අයින් කරනවා. මොනවද ඒ 4 අයින් කරන්නේ? උපේක්ඛා සහගත 4. අයින් කරලා සෝමනස්ස සහගත විපාක 4 ගන්න. ඊට පස්සේ එතකොට 4යි මේ 1යි 5යි ඔය පහෙන් එකක් මොකක් හරි ඇති වෙන්න පුළුවන්. හරි. ඊට පස්සේ කියනවා උපේක්ඛා සහගත උපේක්ඛා සහගත ක්‍රියා ජවන අවසානයේදී උපේක්ඛා සහගත වුම තදාලම්ම ලැබේ. ඔය දැන් මේ කියන කතාව හරිම ලේසි. පළවෙනි එක හරියට විසඳගත්තම ඊළඟ එක හරිම ලේසි. උඩින් ගත්තේ සෝමනස්ස සහගත ක්‍රියා මෙතන 4යි මේක ගත්තේ යට. සෝමනස්ස සහගත ක්‍රියා මෙතන මහා ක්‍රියා 4යි. 4නේ ගත්තේ. එතකොට උපේක්ඛා සහගත 4 හැලුවානේ අපි. ආන්ගේ හලපු 4 තමයි මෙතන කතා කරන්නේ. උපේක්ඛා සහගත 4 කියන්නේ. ක්‍රියාජ අවසානයේ. හරිද? මෙතන අනිවාර්යෙන් යට සඳහන් කරලා ඇති මේ තියෙන ක්‍රියාසත්‍ය කියලා. උපේක්ඛා සහගත ක්‍රියාජවන නම් උපේක්ඛා සහගත මහා ක්‍රියා 7යි. හරිද? හරි. එතකොට ඒ ජවන අවසානයේදී උපේක්ඛා සහගත වුම තදාලම්බන ලැබේ. රහතන් වහන්සේලාට උපේක්ඛා සෝමනස්ස සහගතවත් ලැබෙන්න පුළුවන් උඩ කිව්වනේ. මේක උපේක්ඛා සහගත උපදින නිසා උපේක්ඛා සහගත ක්‍රියාජවන ඉපදුනා. ඊට පස්සේ උපේක්ඛා සහගත මහා ක්‍රියා 4යි උපේක්ඛා සහගත තදාලම්බන. ඕන දැන් ක්‍රියා මේ ජවන වලට පස්සේ තදාලම්බන දෙක ඇති වෙන්න යනවා. මේ තදාලම්බන දෙක විදිහට ඉදිරිපත් වෙන්නේ මොනවද? උපේක්ඛා සහගත තදාලම්බන නම් උපේක්ඛා සහගත සංකීර්ණයයි. සංකීර්ණ ද්වය. ද්වය කියලා කියන්නේ අර උඩ අපි සෝමනස්ස සහගත සංකීර්ණය ගත්තනේ මෙතන. සෝමනස්ස සහගත සංකීර්ණ ගත්තා. සංකීර්ණ සිත් තුනෙන් එකක් උඩ ගත්තා. ඉතුරු වෙන සංකීර්ණ ද්වය. උපේක්ඛා සහගත සංකීර්ණ සිත් දෙකයි. ඒ බඳු වුම මහා විපාක 4යි. ඒ කියන්නේ උපේක්ඛා සහගත විපාක 4යි. උඩ අපි ගත්තේ සෝමනස්ස සහගත විපාක 4. දැන් ගන්නේ ඒ බඳු වුම කියලා කියන්නේ උපේක්ඛා සහගත කියන එකයි. උපේක්ඛා සහගත විපාක 4 ගන්න. මිහිඳු හේතුවේ යට කියන ලදමයි. හරිද? මේක තේරෙන්න ඇති. හරි. ඊට පස්සේ කියනවා දැන් ඒ සෝමනස්ස සහගත සහ ඒ කතාව ඉවරයි. දැන් කියනවා දෝමනස්ස සහගත ජවන අවසානයේදී උපේක්ඛා සහගත වුම තදාලම්බන ලැබේ කියලා. මොන දැන් පොඩි වෙනසක් කරනවා. දෝමනස්ස සහගත සිතුත් තියෙනවානේ අපේ අකුසල් සිත් ඇතුලේ. දෝමනස්ස සහගත ඒ සිත් කියලා කියන්නේ මොනවද? දෝමනස්ස සහගත පටික සම්පයුක්ත අසංකාරික සසංකාරික කියන සිත් දෙක අකුසල් වල තියෙන ද්වේෂ සිත් දෙක. ඕම් ඒ සිත් දෙක ජවන අවසානයේදී ජවන් විදිහට ඉදිරිපත් වුණොත් හත් වාරයක් ඉපදිලා නිරුද්ධ වුණාට පස්සේ 8 වෙනි සිත වශයෙන් වෙන මොකක්වත් සිතක් එන්න බෑ. උපේක්ඛා සහගත වූ ජවන අදාළම්මන විතරයි ලැබෙන්නේ. මොකද මේකෙදි ඒකට ඇයි උපේක්ඛා සහගත වූ අදාළම්මන ලැබෙන්න හේතුව? සිත දෝමනස්ස වුණ පාළියට සිත දෝමනස්ස වුණාට පින්වතුනි යවන් විදිහට ඉදිරිපත් වුණාට තදාලම්බන විදිහට ඉදිරිපත් වෙන්න දෝමනස්ස සහගත සිත් නැහැ. දෝමනස්ස සහගත තදාලම්බන නැති වෙන්නේ නැහැ. දැන් දෝමනස්ස සහගත යවන ඉපදුනාට පස්සේ සෝමනස්ස සහගත තදාලම්බන ඉපදෙන්නත් බෑනේ. තියෙන්නේ තදාලම්බන වල මේ සෝමනස්ස සහගතයි උපේක්ඛා සහගතයි විතරනේ. ඒක නිසා සෝමනස්ස සහගත ගන්න බැරි නිසා උපේක්ඛා සහගත තදාලම්බන දෙක ඉදිරිපත් කරනවා. ඉතින් ඉබත් කොහොමද කියන්නේ? දෝමනස තදාලම්බන නැති බැවින් ඔය අපි දැන් කලින් කිව්ව එකයි. දෝමනස තදාලම්බන කියලා જાතියක් නේ. සදාලම්බන 11යිනේ තියෙන්නේ. 11 ඇතුලේ සෝමනස 4යි, මේ 8යි, සෞමනස 4යි, උපේක්ඛා 4යි, ආපහු සංකීර්ණ 3යි කියන 11. ආයි දෝමනස තදාලම්බන කියලා දෙකක් නැහැ. නැති බැවින් හා වේදනා වශයෙන් අන්‍යෝන්‍ය විරුද්ධ ස්වභාවය හේයි. වේදනාවිනුත් මේක අන්‍යෝන්‍ය විරුද්ධයි. ඒ කියන්නේ දෝමනස සිත් ඇති වෙලා සෝමනස තදාලම්බන නැති වෙන්න බෑනේ. අන්‍යෝන්‍ය විරුද්ධයි. ඒක නිසා අර කාන්දන් දෙකක් අර විරුද්ධ කාන්දන් දෙකක් එකට තියන්න බෑ වගේ
ජවන අවසානයේදී දෝමනස්ස නම් සෝමනස්ස තියන්න බැරි නිසා ස්වභාව නැති සෝමනස්ස තදාලම්බන නොලැබෙන බැවි තියන්න බෑ. ඊට පස්සේ දෝමනස්ස ජවන අවසානයේහි තදාලම්බන නොයිපිද ඉදින් භවංග උපදින්නේ නම් ඒ භවංගද උපේක්ඛා සාගත විය යුතුය. සමහර අවස්ථාවලදී පින්වතුනි අපි අර චිත්ත වීති ටික ඉගෙන ගන්න අවස්ථාවලදී අපි කිව්වා හැම විටම තදාලම්බන උපදින්නේ නැහැ කියලා. තදාලම්බන නැති වෙන අවස්ථාවලුත් තියෙන්න පුළුවන්. ඒ තදාලම්බන නැතිව සිත නැවත ඒ කියන්නේ තදාලම්බන ජවන ඉපදුනා ජවන වලට පස්සේ කෙලින්ම තදාලම්බන නැතුව ඒක අයින් කළා හිත භවංගයට බැස ගන්න අවස්ථා ටිකක් කිව්වා. සිත තදාලම්බනයට බැස ගන්න තදාලම්බනේ අතහැරලා භවංගයට බැස ගන්නවා නම් ඒ භවංගද උපේක්ඛා සාගතයි. අන්න බලන්න. ඊළඟට භවංග සිත් වශයෙන් උපදින භවංග සිත් මොනවද? කුමන හෝ සිතක් භවංග විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන් අපිට. ඒ කියන්නේ ප්‍රතිසන්දියෙන් ගත්ත ප්‍රතිසන්දි සිත් ටික මොකක් හරි එකක් මේ භවංග විදිහට ඉදිරිපත් වෙන්නේ. ප්‍රතිසන්දියේදී ගත්ත සිතමයි භවංග විදිහට ඉදිරිපත් වෙන්නේ. ඒ එනකොට ඒකත් උපේක්ඛා සහගත වෙන්න ඕනේ. සෑම විටම ප්‍රතිසන්දියේදී ලැබුණ සිතම නෙමෙයි වෙනස් වෙන්න පුළුවන්. එතන අපි මෙතන කතා කරමු ඊළඟට උපදීන්නේ නම් ඒ භවාංගද උපේක්ඛා සාගත විය යුතුයි කියලා කියනවා. මේ හේතුවෙන් සෝමනස්ස ප්‍රතිසන්දිකයන්ට උන දැන් අපේ ගැටලුව විසඳෙනවා මෙතන. උඩදී ගැටලුවක් ආවනේ. මේ හේතුවෙන් සෝමනස්ස ප්‍රතිසන්දිකයන්ට සෝමනස්ස සහගත සිත් වලින් ඉපදුන ප්‍රතිසන්දිය ලැබූ මේ ලෝකෙට ආපු අයට දෝමනස්ස සහ ජවන් දිව් කල ජවන විදිහට දෝමනස්ස සිත් ඇති වුණොත් ඉතින් තදාලම්බන නොලැබේ නම් යම් කිසි පුරුදු අරමුණක් ගෙන උපේක්ඛා සහගත සංකීර්ණයක් ඉපිද පුරුදු අරමුණක් අරගෙන උපේක්ඛා සහගත සංකීර්ණයක් ඉපදිනවා තදාලම්බන විදිහට මේ තමයි මේ තදාලම්බන අතහැරියොත් උපේක්ඛා සහගත සංකීර්ණයක් ඉපිද ඉක්බිති සෝමනස්ස භවංග වන්නේ යයි කියනු ලැබේ. ඇත්තටම ඉතින්දී අර ප්‍රතිසන්දිය මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ප්‍රතිසන්දි සෝමනස්ස ප්‍රතිසන්දිය නිසා. දෝමනස්ස ප්‍රතිසන්දිය කොහොමත් වෙන්න බෑනේ මේ ලෝකේ. සෝමනස්ස ප්‍රතිසන්දිකයන්ට මොකද ප්‍රතිසන්දිය වුණා නම් සෝමනස්ස සිතින් එයාලට භවංග විදිහට ඉදිරිපත් වෙන්න ඕනේ සෝමනස්ස සිතේ ප්‍රතිසන්දි සිතමනේ. නමුත් මෙතෙන්දී තදාලම්බන විදිහට ඉදිරිපත් වෙන්න හැකියාවක් නැති අවස්ථාවලදී යම් කිසි පුරුදු අරමුණක් ගෙන ඔන්නතෙන්දී පොඩි වෙනසක් කරලා සිත උපේක්ඛා සහගත සංකීර්ණයක් ඉපදිනවා කියලා කියනවා. ඒ විශේෂ තැන තමයි මේ සඳහන් කරන්නේ. මොකද මෙතන හරිනම් ලැබෙන්න ඕනේ සෝමනස්ස සහගත සිතක්නේ. නමුත් උපේක්ඛා සහගත සංකීර්ණ එකක් ඉපදිනවා කියලා කියනවා මෙතන. මොකද මේවා පොඩි විශේෂ තැන්. උපේක්ඛා සහගත සංකීර්ණ එකක් ඉපදිලා ඊට පස්සේ සෝමනස්ස භවංග වනු. මොකද මෙයා සෝමනස්සෙන්ම තමයි ඉපදුනේ. ඒක නිසා දෝමනස්ස ජවන් ඇති වුණත් ඊට පස්සේ භවංගේ සෝමනස්ස වෙනවා. අන්න බලන්න වෙනස් වෙන තැන. ඒ එක පාටම හරවන්න බැරි නිසා තමයි මැද්දෙන් උපේක්ඛා සහගත සංකීර්ණයක් ඇති කරලා ඒ චිත් පොඩි අර වේගය බාල කරලා වගේ නිකන් අර එයාට අනිත් කෙනා තුළට අනුගත වෙන්න පුළුවන් විදිහේ දෙයක් කරන්න ඕන නිසා තමයි මේ උපේක්ඛා සහගත සංකීර්ණයක් නැද්දෙන් ඇති වුනේ. ඒ ඇති වෙලා ආපහු සෝමනස්ස භවංගය ඇති වෙනවා. මොකද මෙයා සෝමනස්ස ප්‍රතිසන්දිකයෙක් නිසා. උඩින් කියවනේ දෝමනස්ස ජවන් දිව්වා නම් උපේක්ඛා ජවන් මේ භවංග ඇති වෙන්න ඕන කියලා. නමුත් මෙතෙන්දි වෙනස් වෙනවා. ආවර්ජනයක් නැතිව සංකීර්ණයක් මේ අතර කෙසේ උපදීදැයි නොසිතිය යුතුය යන බලන්න. අපිට මෙතන පොඩි ගැටලු ඇති වෙන තැනක්. කොහොමද මෙහෙම වෙන්නේ කියලා. එහෙම හිතන්න එපා කියලා කියනවා මේක ඉතින් අපිට ටිකක් අමාරු හා විශේෂයෙන් කියන විදිහට දරා ගන්න එකයි ඉතින් අපේ කරන්න තියෙන්නේ.
ආවර්ජනයක් නැතිව මෙතන කිසිම ආවර්ජනයකුත් නැතුව සංකීර්ණයක් මේ අතර කෙසේ උපදීදැයි නොසිතී යුතුය. එක පාට මැද්දෙන් සංකීර්ණ හිතක් කොහොමද ඉපදිලා ආවේ? ඒක මේ අපේ මේ ක්‍රමවේදයට විරුද්ධයි. කොහොමද මෙහෙම වුනේ? නිරෝධ සමාපත්තියට අනතුරුව ආවර්ජන නැතිවම ඵලසිත උපදින්නාක් මෙන් මේ නිරෝධ සමාපත්තිය එතන වෙන ගැඹුරු වෙනම පැත්තකට කියන කතන්දරයක් මේක කියන්නේ. ඒ කියන්නේ නිරෝධ සමාපත්තියට සමවැදුණු ස්වාමීන් වහන්සේ නැගී සිටිනකොට ආවර්ජන සිතක් නැතුව කෙලින්ම ඵලසිත උපදිනවා. අන්න බලන්න. ඒක නිරෝධ සමාපත්තිය විශේෂත්වයක්. මේවා මේ සාමාන්‍යයෙන් පටිසම්භිදා මග්ග ප්‍රකරණය වගේ ගැඹුරු පොත්පත්වල සඳහන් කරන තැන. නිරෝධ සමාපත්තියෙන් නැගී සිටිනව එකපාරටම ආවර්ජන එකට යන්නේ. නිරෝධ සමාපත්තියෙන් දවස් 7ක් විතර ඉඳලා එකපාරටම එනකොට කොහොමද මෙයා එන්නේ? ඵලසිතට තමයිපත් වෙන්නේ. ඒක අපි මේ අභිධර්ම චන්ද්‍රිකාවේ අපිට මතක විදිහට ඉදිරියේදී කතා කරනවා. නිරෝධ සමාපත්තියෙන් මේ ලෝකෙට එනකොටම ප්‍රകൃතියට එනකොට කවදාවත් ආවර්ජනයක් කරගෙන ඉන්නේ නැහැ. ඵලසතට තමයි එනවා කියන්නේ. මේවා ඉතින් අපිට පාර්ථම දැක ගන්න එහෙම බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරපු නිසා තමයි අපි දැනගන්නේ. ආන් ඒ වගේ ඔය කිව්වේ උඩින් උදාහරණයක්. ඒ උදාහරණය කිව්වා වගේ මේ ධර්මතාව වශයෙන් සිද්ධ විය හැකියි කියලා කියන්නේ. ධර්මතාවයක්. ඉතින් ඒවා තර්ක විතර්කණය කර යුතු නැහැ. තවද මේ සංකීර්ණ වන්නේ භවංග කෘත්‍යයයි දත යුතුයි. සංකීර්ණ සිතක් හිතන මැද්දෙන් තිබුණාට ඒත් භවංග කෘත්‍ය කරන්න තමයි එයා මැද්දෙන් ඉන්නේ කියලා කියනවා. ඊට පස්සේ කියනවා සේතු දස අකුසල ජවනයන් කෙරෙන්. එතකොට සිත් අකුසල් සිත් 12න් දෝමනස සහගත සිත් දෙක අපි උඩින් ගත්තානේ. එතකොට තව 10ක් ඉදිරියනවා. ඒ 10 අරගෙන ඒ අකුසල් සිත් 10න් 10 ජවන් විදිහට ඉදිරිපත් වුණොත් ඒ ජවන් වලට පස්සේ අෂ්ටවිධ කාම කුසල ජවනයන් කෙරෙන්ද මොකද්ද මේ කියන්නේ අෂ්ටවිධ කාම කුසල ජවනයන් කෙරෙන්ද මෙතන මේ ඔක්කොම අරගෙන අකුසල ඉතුරු වෙන අකුසල 10යි දස අකුසල සිතුයි අෂ්ටවිධ කාම කුසල ජවනයන් කෙරෙන්ද එතකොට මෙතන කීපයක් අරන් තියෙනවා අෂ්ටවිධ කාම කුසල ජවනයන් කියලා කියන්නේ සෝබන සිත් 24න් සෝබන සිත් 24ක් තියෙනවනේ ඒ සෝබන සිත් 24න් කුසල් 8යි විපාක 8යි ක්‍රියා 8යි තියෙන්නේ. මේ කුසල් 8. ඒකයි මේ අෂ්ටවිධ කාම කුසල කියලා කියන්නේ. ඒ සිත් 8 ඇති වෙනවා. එතකොට එක්ක අකුසල් 10 ඇති වෙනවා එක්ක කුසල් 8 ඇති වෙනවා. එහෙම ඒ දෙකට අනතුරුව ආරම්මනානුරූපව තදාලම්මන උපදිනවා. අරමුණට අනුව තමයි තදාලම්මන උපදින්නේ. එතකොට මෙතන ජවන විදිහට මෙතන 10ටයි 18යි. ওই 18 ඉදිරිපත් වුණොත් ඊට පස්සේ එහිද අකුසල ජවනයන්ට අනතුරුව මෙතන 18ක් තියෙනවා 18න් පළවෙනි 10 ඉස්සෙල්ලා කියනවා ඊට පස්සේ මෙයාට කියනවා. එන්න බලන්න පළවෙනි 10 අරගෙන කියනවා අකුසල ජවනයන්ට අනතුරුව අකුසල් 10 ජවන විදිහට ඉදිරිපත් වුණොත් අහේතුක තදාරම්මනද තදාරම්මන විදිහට ඉදිරිපත් වෙන්නේ අහේතුක සිත් වලින් එකක්. තදාරම්මන 11ක් තියෙනවනේ. ඒ 11න් අහේතුක සිත් 18න් එකක් මේ තුනක් ගත්තනේ අපි සංකීර්ණ තුන. මේ තුනෙන් එකක් තමයි ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා කියනවා. ඊට පස්සේ අහේතුක තදාරම්මනද කියනකොට පින්වතුන් දැනගන්න ඕනේ සංකීර්ණ සිත් තුනෙන් එකක් කියලා. සෝමනස්ස සාගත සංකීර්ණේ හෝ අකුසල දෝමනස්ස නෙමෙයි මෙතන දෝමනස්සේ හැර ඉතුරු අකුසල් ලෝභ සිත් 8යි මෝහ සිත් 2යි කියන 10. ඒ 10ට අනතුරුව අහේතුක තදාරම්මන කියලා කියන්නේ සංකීර්ණ තුනෙන් මොකක් හරි එකක්. සෝමනස්ස සාගත සංකීර්ණේ හෝ උපේක්ඛා සාගත සංකීර්ණ දෙකෙන් එකක්. ද්වි හේතුක ජවනයන්ට අනතුරුව ද්වි හේතුක තදාරම්මනද ද්වි හේතුක ජවනයන්ට අනතුරුව කියලා කියන්නේ මොකද්ද?
ද්වි හේතුක කියලා කියන්නේ මේ ජවනයන්ට අනතුරුව දැන් උඩ දස අකුසලයේ ගත්තනේ. ඊට පස්සේ මෙතන ගන්නෙ අෂ්ටවිධ කාම කුසල ජවනයන් කෙරෙන් කියලා කිව්වනේ. ඕන් ඔය 8 අරගෙන ඔය 8න් තමයි මෙතන හදාගන්නේ ද්වි හේතුක ජවන කියන්නේ මොනවද කියලා. ඒ 8 අරගෙන මේ 8 අරගෙන ඒ 8න් ද්වි හේතුක වෙන්නේ දැන් මේ 8 මොනවද මෙතන තියෙන්නේ? සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරික අසංකාරික ආදී වශයෙන් සිත් 8ක් නේ තියෙන්නේ. ඒ 8න් ඥාන සම්පයුක්ත 4ක් තියෙනවා. ඥාන විප්‍රයුක්ත 4ක් තියෙනවා. ආන් ඒ 8න් ඥාන සම්පයුක්ත කියන 4 ගන්නවා. ආන් ඒ සමායින්ද ද්වි හේතුක ඥාන සම්පයුක්ත කියන ටික අයින් කරනවා. අයින් කළා ඥාන විප්‍රයුක්ත කියන 4 ගන්නවා. ඒ 4 අරගෙන ඒ 4 ජවන් විදිහට ඉදිරිපත් වුණොත් ඒකයි කියන්නේ ද්වි හේතුක ජවන කියලා. ආන් ඒ 4 ජවන් විදිහට ඉදිරිපත් වුණොත් අනතුරුව ද්වි හේතුක තදාරම්මනම ඇති වෙනවා කියලා කියනවා. ඒ කියන්නේ තදාරම්මන විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන් ද්වි හේතුක කියලා කියන්නේ මොනවද? දැන් අහේතුක තදාරම්මන 3 අතහැරියාම ඊළඟට අහේතුක මේ ද්වි හේතුක තදාරම්මන කියලා කියන්නේ මොනවද? ඉතුරු වෙන්නේ අපිට 8යිනේ. ඒ 8 තමයි කාමාවචර කුසල 8. සමාවෙන්න විපාක 8. විපාක 8නේ. සෝමන සිත් 24 ඇතුළේ තියෙන විපාක 8. ආන්ගේ විපාක 8නේ ඉතුරු වෙන්නේ. ඒ 8න් හැබැයි 8ම ගන්නේ ද්වි හේතුක ඥාන සම්පයුක්ත සිත් 4 අයින් කරලා ඥාන විප්‍රයුක්ත සිත් 4 ගන්නවා. ඒ ඥාන විප්‍රයුක්ත සිත් 4 පදාරම්මන විදිහට ඉදිරිපත් වෙනවා කියලා කියනවා. ද්වි හේතුක ජවනයන්ට අනතුරුව ද්වි හේතුක තදාරම්මනම ඇති වෙනවා කියලා කියන්නේ ඒක. ඊට පස්සේ කියනවා ත්‍රි හේතුක ජවනයන්ට අනතුරුව. ඔන්න දැන් ඒ මොකද්ද? අපි ගත්තේ මෙතන අෂ්ටවිධ ආපහු වෙන මුලට. අෂ්ටවිධ කාම කුසල. අෂ්ටවිධ කාම කුසල වල අපි මේ ඥාන විප්‍රයුක්ත 4 තමයි කොතෙන්ද අපි ගත්තේ? මෙතනට ගත්තේ ද්වි හේතුක ජවනයන්ට අනතුරුව කියන එකට ගත්තේ. ඊට පස්සේ එතන 8න් 4ක් ඉතුරු වුණානේ. ඒ ඉතුරු වුණ 4 තමයි ඥාන සම්පයුක්ත 4. ආන්ගේ ඥාන සම්පයුක්ත 4 අරගන්නවා. ඒ ඥාන සම්පයුක්ත 4 තමයි ත්‍රි හේතුක ජවන කියලා කියන්නේ. එතකොට ඒක ඇති වෙන්නේ ජවන 7 විදිහට. ඒ ජවන 7න් 7 විදිහට ඉදිරිපත් ඒ සිතෙන් එකක් ඉදිරිපත් වේගෙන ජවන 7ක් දුවගෙන ආවට පස්සේ අනතුරුව උපදින්න තියෙන තදාලම්මනේ. ඒ තදාලම්මනේ විදිහට ඒකෙම ත්‍රි හේතුක තදාරම්මනද. ත්‍රි හේතුක තදාරම්මන කියන්නේ ඒකෙම තියෙන විපාක ඉතුරු ගානේ දැන් මෙතන උඩ ආරම්මන රූප කකුසලෙන්ද අනුතුක අහේතුක තදාරම්මනද. මෙතන අහේතුක තදාරම්මනද කියලා ගත්තනේ. අපි අහේතුක තදාරම්මන කියනකොට සහේතුක තදාරම්මන මේ 4ක් හැලුණා. ඒ කියන්නේ ඥාන සම්පයුක්ත 4ක් හැලුණානේ. ඒ හැලුණ ඥාන සම්පයුක්ත 4 තමයි මෙතෙන්ට ගන්නේ ත්‍රි හේතුක තදාරම්මන කියලා. හරි. ඔන්න ඒ හැලිච්ච 4 තමයි ත්‍රි හේතුක තදාර. ඒ කියන්නේ සෝමනස් සහගත ඥාන සම්පයුක්ත අසංකාරික සසංකාරික ආදී වශයෙන් සඳහන් කරන කුසල් නෙමෙයි සමාන විපාක සිත් 4. විපාක සිත් 8 ඇතුලේ තියෙන ඥාන සම්පයුක්ත 4. ඔන්න ඔහොමයි ભેදේ වෙන්නේ. බොහෝ සෙයින් ලැබෙන බව දත යුතුයි. මේක බොහෝ සෙයින් කියුවට ඉතින් මේ අපි දැනුම හැටියට ඔහොම තමයි ලැබෙන්නේ. වෙනස් වෙනවද කියලා අපි බලමු ඉතින්. ඔහොම තමයි ලැබෙන්නේ. හොඳයි. ඊට පස්සේ සඳහන් කරනවා මේක අපි මේ හිමීහිට එකින් එක අවබෝධ කරගෙන යන්න. හරි. ඊට පස්සේ කියනවා මේ තදාරම්මන ප්‍රතිසන්දි ජනක කර්මයට විපාක වශයෙන් ලැබුණත් නොඑක් වීතිවල නොඑක් ආකාර වේ. ප්‍රවෘත්ති විපාක දෙන කර්මයෙන් උපදින කල කියෙන්නේ නැත. අද මේ කියන්නේ. මේ තදාරම්මන ප්‍රතිසන්දි ජනක කර්මයට විපාක වශයෙන් ලැබුණත් නොඑක් වීතිවල නොඑක් ආකාර ලැබේ. තදා මේ වචනයක් ගානේ අවබෝධ කරගත යුතුයි. තදාරම්මන ප්‍රතිසන්දි ජනක කර්මයට
විපාක වශයෙන් ලැබුණා. තදාරම්මන කියලා කියන්නේ අපි ඔය ගත්ත තදාරම්මන 11. ඒ 11 අතරින් එකක් 11 තියෙනවානේ 11න් තියෙන අහේතුක 3යි සෝබන වලින් 8කුයි. එතකොට මේ තදාරම්මන වලින් ප්‍රතිසන්දි විදිහට ඕනම එකක් ලැබෙන්න පුළුවන්. මේ 8ම ප්‍රතිසන්දි විදිහට ලැබෙන්න පුළුවන්. ඒ කියන්නේ ඔය සිත් 8ම ප්‍රතිසන්දි විදිහට ලැබෙන්න පුළුවන්. ලැබෙන්න පුළුවන්. ඒ ලැබුණොත් හැබැයි මෙහෙම දෙයක් තියෙනවා. අහේතුක සිත් තුනක් තියෙනවනේ 11 ඇතුලේ. ඒ අහේතුක සිත් තුන ලැබෙන්නේ ලැබෙන තැන් වෙනස් වෙනවා. අහේතුකවල අකුසල් උපේක්ඛා සහගත සංකීර්ණ සිතක් තියෙනවා. ඔය ඕකට කියන්නේ අහේතුක අපි අර හේතුක ප්‍රතිසන්දි සිත් දෙක කියලා සඳහන් කළානේ අහේතුක ප්‍රතිසන්දි කියලා. එතකොට ඒ අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලානේ අපි කතා කළේ. ඒ අහේතුක ප්‍රතිසන්දි යුගලයේ උපේක්ඛා සහගත සංකීර්ණ සිත් දෙක. එතකොට ඒකෙන් අකුසල් උපේක්ඛා සහගත සංකීර්ණයෙන් ඉපදුනොත් උපදින්නේ අනිවාර්යයෙන්ම සතර අපායේ කියලා අපි සඳහන් කළා. ඒ සතර අපායේ ඒ කියන්නේ නිරේ හෝ තිරිසන් අපායේ හෝ යක්ෂයෝ ප්‍රේතයෝ විදියට වෙලා. එතකොට ඒ යාලා වෙන්නත් පුළුවන් මේ කියන විදිහට. එහෙම නැත්නම් කුසල් පැත්තෙත් උපේක්ඛා සහගත සංකීර්ණ සිතක් තියෙනවනේ. එතකොට ඒකෙන් උපදින්නේ මේ ලෝකේ තමයි මනුස්ස ලෝකේ බොහෝ විට එහෙම නැත්නම් බොහෝ විට මනුස්ස ලෝකේ එහෙම නැත්නම් ඔය දේව ආත්මවල ඉපදුනත් මේ සාමාන්‍යයෙන් කාමාවචර දෙවියන් විදිහට මේ භූමාටු දෙවියන් විදිහට උපදින්න පුළුවන්. ඒත් ඔය වෘක්ෂ දේවතාව ආදී වශයෙන් එයාලා සමහර විට ඒ යම් කලාතුරකින් කියලා අපි කතා කළා ඒක අර විමානික ආදී වශයෙන් പ്രേත වගේ තත්වයක් ගන්නත් පුළුවන් කියලාත් සඳහන් කළා. එහෙම නැතුව මනුස්ස ලෝකෙ ඉපදුනොත් අන්ධ ගොළු බිහිරි වශයෙන් උපදිනවා කියලා සඳහන් කළා කලින් අපි ඒ සිත්වල. ඔන්න ඕකයි මේ තදාරම්මන ප්‍රතිසන්දි ජනක කියන වචනේ තේරුම. ඊට පස්සේ ඒ කර්මයට විපාක වශයෙන් ඊට පස්සේ ප්‍රතිසන්දිය විදිහට ඕකෙන් ඉදිරි ඉපදුනොත් විපාක වශයෙන් ලැබුණත් නොයෙක් විදිහල නොයෙක් ආකාර වේ. ප්‍රවෘත්ති විපාක දෙන කර්මයෙන් උපදින කල කිව යුත්තක්ම නැත කියලා කියන්නේ. ඔය ප්‍රතිසන්දි විදිහට ඉදිරිපත් වෙනකොට තමයි ඔය වෙනස්කම වෙන්න පුළුවන් කියලා කියන්නේ. එතකොට විපාක වශයෙන් ලැබෙනකොට පොඩි වෙනස්කම් වෙන්න පුළුවන් කියලා. ප්‍රවෘත්ති විපාක වශයෙන් දෙනකොට ඉතින් කර්මයෙන් උපදිනකොට කර්මය වෙනස් වෙනවා. ඉතින් ඒවා කිව යුත්තක් නෙමෙයි. හරි. ඊට පස්සේ සඳහන් කරනවා එසේම තදාරම්මන ලැබිතොත් ලැබෙන්නේ කාමාවචර ජවන අවසානයේහිමය. මහග්ගත ලෝකෝත්තර ජවන අවසානයෙහි නොලැබේ. මොකද මේ කියන්නේ? තදාරම්මන ලැබිතොත් ලැබෙන්නේ කාමාවචර ජවන අවසානයේහිමය. මහග්ගත ලෝකෝත්තර ජවන අවසානයේ නොලැබේ. එතකොට අපි ඔබ අර චිත්ත වීතියක් එකින් එක අවබෝධ කරගන්න අවස්ථාවේදී මේක ඇත්තටම කතා කළා. තදාරම්මන සෑම වෙලාවෙම ලැබෙන්නේ නැහැ කියලා. ලැබෙතොත් ලැබෙන්නේ කාමාවචර සිත්වලමයි. ඒ පරිත්‍ත ඒකත් මනෝද්වාරක සිත්වල ලැබෙන්නේ නැහැ කියලා අපි සඳහන් කළානේ. කාමාවචර සිත්වල ඒ කියන්නේ පංචද්වාරා වර්ජන ආදී චක්කු විඥාන ආදී සිත් ඇති වෙන අවස්ථාවලදී තමයි තදාරම්මන ලැබෙන්නේ. තදාරම්මන ලැබෙන අවස්ථා ඊටාම ස්වල්පයයි ලැබෙන්නේ කියලා අපි සඳහන් කළා. ලැබෙන්නේ කාමාවචර ජවනාවසානෙහිද මහග්ගත ලෝකෝත්තර ජවනාවසානෙහි නොලැබේ. මහග්ගත ලෝකෝත්තර කියන රූපාවචර ආදී ධාන සිත් ලැබනකොට අපි ඒක ධාන ගැන සඳහන් කරන ජවන් සිත්වල මේ කියන්නේ චිත්ත වීතිවල ධාන චිත්ත වීතිවල ඒ කියන්නේ මනෝද්වාරික චිත්ත වීති ගැන සඳහන් කරද්දී අපිට තදාරම්මන කියලා එකක් ගැන අහන්න ලැබුණේ නැහැ. ඒකයි මේ එතන නොලැබී කියලා කියන්නේ.
කාමාවචර ජවන් සවිප්පන්දන බැවින් හා මහග්ගත ලෝකෝත්තර ජවන් අවිප්පන්දන බැවිනි. විප්පන්දන නම් චලත්වයයි. කාමාවචර ජවන් ඇයි සවිප්පන්දන කියලා කියන්නේ? ඒ කියන්නේ කාමාවචර ඒ කියන්නේ පින්විතනේ මේක හරි වැදගත් කාරණය. මේ ලෝකයේ අපි ලෝකේ පහළ වෙන අපේ මනුස්සයින්ට ඇති වෙන සත්වයින්ට මනුස්සයින්ට ඇති වෙන සිත් හරි සවිප්පන්දනයි. හරි කක්කලයි. කක්කලයි කියලා කියන්නේ හරි කර්කශයි. මේ නිතරම කාමයන් ගැන හිතමින් ද්වේෂයෙන් කටයුතු කරනවා නේද? තමන්ගේ අවශ්‍යතා හොඳ ක්‍රමයෙන් හෝ නරක ක්‍රමයෙන් හෝ පරිමහා ගන්න උත්සාහ කරනවා අනුන්ගේ දේවල් කඩාවතන ඕ වගේ දේවල් වල අවස්ථාවලදී කාමාවචර ජවන් සවිපන්දනයි කියලා කියන්නේ ඒකයි. මහග්ගත ලෝකෝජවන් අවිපන්දනයි. ඒ කියන්නේ සැලවීම නැහැ. ඇයි එහෙම වෙන්නේ? මහග්ගත ලෝකෝත්තර ලෝකෝත්තර ජවන් අවිපන්දනයි. ඒක ගැන කියන්නම දෙයක් නෑ. මොකද කෙලෙස් දුරු කරගෙනම තමයි යන්නේ. කෙලෙස් හලාගෙන කෙලෙස් නැති කරගෙන නීවරණ ප්‍රහාණය කරගෙන ගොඩක් ඉස්සරහට ගිහිල්ලා භව සංයෝජන දුරු කරගෙන තමයි මාර්ගඵල වලට යන්නේ. එතකොට ඉතින් අවිපන්දනයි කියන එක අහන්න දෙයක් නෙමෙයි. මහග්ගතවලදී අවිපන්දන වෙන්නේ අපි භාවනා කරලා බොහෝම උත්සාහ කරලා කාමයන් ගැන හිතන්නේ නැතුව ලොකු කැපකිරීම කරලා සීලය සමාදන්ලා සිල් ආරක්ෂා කරගෙන යම් කිසි කමඨහන කර්මයක් කරගත්තා නම් ඒක ගැන මෙනෙහි කරලා වෙන ලෝකේ දේවල් හිතන්න වෙලාවක් නැහැ. අපි අපේ කමඨහන අරමුණෙම ඉන්නේ. එතකොට අපේ සිත සෙලවෙන්නේ නැහැ. කාමයන් වලට දුවන්නේ ලොකුවට මේ ලෝභසිත මහා ලොකුවට ඇති වෙන්නේ අපිට අවශ්‍යතාවයල් හරි කෙටි වෙනවා. ද්වේෂයෙන් පෙලෙන්නේ කායකවත් ගහබැන ගන්න යන්නේ. ඒ භාවනාවේ බලයෙන් ඒ අවස්ථාවවලදී නීවරණයන් ප්‍රහාණය වෙන්නේ නීවරණ කියලා කියන්නේ ධානයට අවශ්‍ය නීවරණ ප්‍රහාණය කියන ධානයේදී ප්‍රහාණය කරන නීවරණ ටික ප්‍රහාණය කරගන්න උදව් වෙනවා. ඒ අවස්ථාවේදී තමයි අවිප්පන්දන වෙන්නේ. ඊට පස්සේ කියනවා එසේම තදාලම්මන උපදිතුත් උපදින්නේ කාමාවචර සත්වයන්ටමය. තදාලම්මන උපදිතුත් උපදින්නේ. තදාලම්මන අපි කිව්වා තදාලම්මන උපදින්නේ කාමාවචර චිත්ත වීති වලදී විතරයි. අර චක්කුද්්වාරික අතිමහන්තාරම්මන මහන්තාරම්මන ආදී වගේ චිත්ත වීති වලදී විතරයි හම්බ වුනේ. එතකොට කාමාවචර සත්වයන්ට විතරයි ඒවා ලැබෙන්නේ. රූපාවචර අරූපාවචර සත්‍යයන්ට තදාරම්මන උපදින්නේ නැහැ. එතකොට අපි ඉදිරි ඒක චිත්ත වීතිය වලදී පළවෙනි චිත්ත වීතියේදී ප්‍රයෝග තදාරම්මන ගැන කතා කළේ. ඉස්සරහට යනකොට එකපාරකටවත් තදාරම්මන ගැන කතා කළේ නැහැ. රූපාවචර අරූපාවචර සත්වයන්ට තදාරම්මන උපනිශ්‍රේ කොට ඇති කාම භවංග නැති බැවින් හා ශාන්ත වූ මහග්ගත ජවනයන්ට අනතුරුව තදාරම්මන නොලැබෙන බැවිනි. එතන හේතු දෙකක් කියනවා. කොහොම හරි මේ හේතු දෙකෙන්ම රූපාවචර අරූපාවචර සත්වයන්ට තදාරම්මන උපනිශ්‍රේ කොට ඇති. තදාරම්මන උපනිශ්‍රේ කොට ඇති කියලා කියන්නේ තදාරම්මන හැමතිස්සෙම උපදින්නේ කාමාවචරය නිසා. රූපාවචර අරූපාවචර සත්වයන්ට කාමයන් ගැන හිතන්න එයා හිතන්නෙම නැහැ. එයාලට වැඩක් නෑ කාමයන්. ඒකයි ඒ බ්‍රහ්ම ලෝක වලට ගියේ. කාමයන් තුච්ච කොට තමයි එහි උපදින්නේ. ඒකයි රූපාවචර අරූපාවචර බ්‍රහ්ම ලෝක උපදින්නේ. එතකොට යාලට කාම ජවන් නැති වෙන්න කාම සිත් ඇති වෙන්නේ නැති නිසා තදාරම්මනක් නැහැ. එතකොට කාම භවයක් නැති වෙනවා. ඊට පස්සේ තව හේතුවක් කියනවා ශාන්ත වූ මහග්ගත ජවනයන්ට අනුතරව තදාරම්මන නොලැබෙන බැවිනි කියලා කියනවා තව හේතුවක්. උට උඩින් කතා කරපු ඒවායි අපි ඒවා කතා කරගෙනම ආවේ. ශාන්ත වූම මහග්ගත ජවනයන්ට අනුතරව. එතරම් මහග්ගත කියලා කියන්නේ රූපාවචර අරූපාවචර ධානා චිත්ත වීති. එහෙම නැත්නම් මේ සමාපatti චිත්ත වීති. ඒ චිත්ත වීති වලට අනතුරුව තදාලම්බන ලැබෙන්නේ නැහැ. ඒක කොහොමත් ඒ චිත්ත වීති අපි තදාලම්බන නොලැබෙන ඉඳලා කියලා අපි කතා කළා. හරි. ඊට පස්සේ කියනවා එසේම තදාරම්මන උපදින්නේ කාමාවචර ධර්මයන් අරමුණු වූ කල්හිමය. තදාරම්මන උපදිනවා කියලා කියන්නේ ඇත්තටම තදාරම්මන කියන සිද්ධියක ඇති වෙන්නෙම කාමාවචර ධර්ම අරමුණු වුණාම තමයි. නැත්තම් උපදින්නේ නැහැ. මහග්ගත ලෝකෝත්තර ධර්ම අරමුණු වූ කල්හි
තදාරම්මන ඇති වෙන්නේ නැහැ. තදාරම්මන ඒකම ඒකාන්ත පරිත්තාරම්මනයි. අපි උක අර මේ පින්වතුන් මතක ඇති අපි තුන්වෙනි පාඩම කතා කරනකොට හේතු සංග්‍රහය ආරම්මන සංග්‍රහය ආදී වශයෙන් කතා කරගෙන ආවා. වේදනා සංග්‍රහය, ద్వාර සංග්‍රහය, ඒකදී ආරම්මන සංග්‍රහයේදී අපි කතා කළා මේ තදාරම්මන වශයෙන් උපදින්නා වූ සිත් 11 ගැන කතා කළා. ඒවා සෑම විටම පරිත්තාරම්මනයි කියලා. ඒවා පරිත්තේමයි අරමුණු කරන්නේ මේ ලෝකයේ තියෙන ඒ කියන්නේ පරිත්ත දේවල්. ඒ කියන්නේ බාල බොළඳ දේවල් තමයි. ඒ කියන්නේ කාමාවචර දේවල් තමයි අරමුණු කරන්නේ කියලා සඳහන් කළා. හරි. තව කොටසක් තියෙනවා පොඩ්ඩක් අපි ඒක සාකච්ඡා කරමු. කාම භවෙහි ජවන සත්ව ආලම්බන යන මොවුන්ගේ නියමය ඇති කල්හි ද්විභූතාරම්මණයෙහිද අතිමහන්තාරම්මණයෙහිද තදාලම්මන කියන ලදී යනු භවයි. මේ උඩ තියෙන ගාථාවයක්. දැන් අපි කතා කරපු ගාථාවකට නම් වල ගාථාවේ තේරුම මේ කියන්නේ. කාම භවෙහි කාම භවෙහි කියන්නේ කාම ලෝකෙහි මේ ලෝකෙහි ජවන සත්ව ආලම්බන යන මොවුන්ගේ නියමය ඇති කල්හි ද්විභූතාරම්මණයෙහිද අතිමහන්තාරම්මණයෙහිද තදාලම්මන කියන නදී යනු භාවයි. ජවන කාම භවයේ ජවන වශයෙන් ඉපදුනත් සත්වය වශයෙන් ඉපදුනත් ආරම්මන වශයෙන් ඉපදුනත් මොවුන්ගේ නියමය ඇති කල්හි සත්ව ඒ කියන්නේ සත්ව නියමයේ අනුව හෝ ආලම්මන නියමයේ අනුව හෝ ජවන නියමයේ හෝ ගත්තොත් ඇති කල්හි ද්විභූතාරම්මනයි අතිමහන්තාරම්ම ඒ කියන්නේ ද්විභූතාරම්මනයි කියලා කියන්නේ මනෝ මොනවාද විභූතාරම්මන හෝ අවිභූතාරම්මන. ඒ කියන්නේ අපිට ප්‍රකටව වැටහෙනවා හෝ ටිකක් අමාරුවෙන් වැටහෙනවා හෝ කියන හේතු කාරණා දෙකයි. එහෙම නැත්නම් අතිමහන්තාරම්මණයෙහිද තදාලම්මන කියලා කියන්නේ අතිමහන්තාරම්මණයෙහිද. එතකොට ඒ කියන්නේ පළවෙනි කාමාවචර චක්කු විඤ්ඤාණ අතිමහන්තාරම්මන චිත්ත වීතියේදී ඕක කතා කළේ. ඒකයි කියන්නේ. ඊපස්සේ කියනවා තදාලම්මන ලැබෙන හේන් ආරම්මන විභූත හෝ අතිමහන්ත වන්නේ නොවේ. තදාලම්මන ලැබෙන හේන්දා මේවා වෙනවා නෙමෙයි. තදාලම්මන ඒ කියන්නේ තදාලම්මන ලැබෙන්නේ චිත්ත වීතිය අවසානයේදීනේ. ඒක නිසා ඒක ලැබෙන හින්දා මේ ආරම්මනේ විභූත අවිභූත වෙනව නෙමෙයි. ඒක ඉතින් මේක සරල කතන්දරයක් කියන්නේ ඒක තේරෙනවනේ. ආරම්මනේ විභූත හෝ අවිභූත නිසා තමයි තදාලම්මනේ ලැබෙනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ. තදාලම්මන නැතද බ්‍රහ්මයන්ගේ ආරම්මන විභූත හෝ අතිමහන්ත විය හැකි බැවින්. එතකොට බ්‍රහ්මයන්ට තදාලම්මන ලැබෙන්නේ නැහැ කියලා අපි සඳහන් කළානේ. එතකොට එතෙන්දී තදාලම්මන නැති වුණත් බ්‍රහ්මයන්ගේ ආරම්මන විභූත අතිමහන්ත වෙන්න පුළුවන් කියලා සඳහන් කරනවා. එතකොට මේක යම් ගැටලුකාරී තැනකුත් මෙතන තියෙනවා. නැත්තේ නෑ. දැන් මේ පින්වතුන් මේ එකක් ගානේ සාකච්ඡා කරනකොට ටිකක් ගැටලුවක් වගේ හිතෙන්න පුළුවන්. බ්‍රහ්මයන්ට ආරම්මන විභූත වෙන්නත් පුළුවන්. ආරම්මනේ ඒ කියන්නේ තමන් අරමුණුදී විභූතයි කියන මනාව වැටහෙනවා. බ්‍රහ්මයන්ගේ හිත හරි ප්‍රඥාවෙන් වැඩි සෑම ගුණවත් භාවයෙන් වැඩි නිසා මොනවා හරි දෙයක් අරමුණු කරපු ගමන් ටක් ගාලා යාලට හොඳින් වැටහෙනවා. ඒකනේ බුදුරජාණන් වහන්සේ අභිධර්ම දේශනේ එහෙ කරන්න තීරණය කළේ. යාලට ටක් ගාලා වැටහෙනවා. බ්‍රහ්ම ලෝකෙ නෙමෙයි දිව්‍ය ලෝකෙ කලේ. මොකද මේ බ්‍රහ්මයන්ගේ ගැන කතා කරන්නේ. ඊට පස්සේ තව එකක් කියනවා අතිමහන්ත විය හැකි බැවින්. අතිමහන්ත විය හැකි බැවින් කියලා කියන්නේ මොකද්ද? අතිමහන්ත කියලා වෙනවා කියලා කියන්නේ මේ බ්‍රහ්මයන් බ්‍රහ්ම ලෝකේ ඉඳගෙන
දැන් මෙතන පොඩ්ඩක් ටික අලුත් කතන්දරයක් වෙන්න පුළුවන් සමහර අයට. මේ ධර්ම කාරණා දන්න අයට නම් ලොකු ගැටලුවක් නෑ. බ්‍රහ්මයන්ට අතිමහාන්ත චිත්ත වීති ඇති වෙන්න පුළුවන්ද කියන එක ගැටලුවක් වෙනවා. කලාතුරකින් වෙන්න පුළුවන්. කලාතුරකින් වෙන්න පුළුවන් බ්‍රහ්මයන්ට දැන් අතිමහාන්ත චිත්ත වීති ඇති වෙන්නේ කොහොමද? එක්ක කාමාවචර සිත් ඇති වෙන්න ඕනේ. නැත්තම් මනෝද්වාරික යම් යම් චිත්ත වීතිවලදී ඇති වෙන්නත් පුළුවන් වෙනවා කියලා කිව්වා. ඒකට මනසෙන් ඇති වෙන මනෝද්වාරික චිත්ත වීතිවලදී අතිමහාන්ත වෙන එක ගැටලුවක් නෑ. හැබැයි තව තැනක තියෙනවා බ්‍රහ්මයන්ට අතිමහාන්ත තදාරම්මන චිත්ත වීති ඇති වෙන්නත් පුළුවන් යම් අවස්ථාවලදී. මොකද බ්‍රහ්මයන්ටත් සමහර විට කාමාවචරයේ අරමුණු වෙන අවස්ථාවල් තියෙනවා කියන එක ධර්මයේ ගොඩක් තැන්වල සඳහන් වෙනවා. දැන් අපිට පුළුවන්නේ රූපාවචරය හෝ අරූපාවචරය හෝ යම් කිසි හේයකින් අරමුණු කරන්න. ඔය භාවනා කරන අවස්ථාවලදී දිව්‍ය ලෝක අරමුණු කරන්න පුළුවන්නේ බැරි නෑනේ. ඒ වගේම බ්‍රහ්මයන්ටත් කාමාවචරය අරමුණු කරන්න පුළුවන්. ඒකනේ දැන් එයාලා ලෝකයා නැති වුණාට පස්සේ බ්‍රහ්මියුනේ මේ ලෝකෙට එනවා කියලා කියන්නේ. ඇවිල්ලා රස පෘථිවිය අනුභව කරලා මේ ලෝකේ මෙහෙම තිබුණා නම් හොඳයි, මිනිස්සු හැදුණා නම් හොඳයි කියලා ඒගොල්ලෝ කල්පනා කරනවා කියලා කියනවනේ. ඒකට එහෙම හිතනකොට යාලා බ්‍රහ්මත්වයෙන් අයින් වෙනවා ටික ටික. එතකොට එහෙම කල්පනා කරනකොට යාලට අර බ්‍රහ්ම වේශේ නැති වෙන්නේ කාමාවචර මේ අතිමහාන්ත ආදී සිත් ඇති වෙනකොට එයාලා ඇවිල්ලා රූප බලනවා, කාමයන් අත්විඳින්න පටන් ගන්නවා. ඔයාලගේ අවස්ථාවල ඇති වෙන්න පුළුවන් කලාතුරකින් කියලා කිව්වේ. එතකොට මේ කාරණේ තේරෙන්න ඇති. ඊට පස්සේ සත් ආලම්බන තදාලම්බන. අන්න බලන්න සත් ආලම්බන. සත් කියලා කියන්නේ ඒ කියන අර්ථයයි. සත් කියලා කියන්නේ ඒ කියන අර්ථයයි. ආලම්බන ඒ අරමුණ ගන්න නිසා තදාලම්බන කියලා කියනවා. තදාලම්බන ජවන අවසානයේ ඇති වෙනවනේ. ඒ ජවනයන්ට අවසන් අනතුරුව ඒ තදාලම්බන ඇති වෙනවා කියන එකයි තත් ආලම්බන කියලා කිව්වේ. ඒ ජවනයන් විසින් ගන්නාලද ආලම්බනේ. ඒ ජවනයන් කියලා කිව්වේ ජවන හත විදිහට ඉදිරිපත් වෙන්නේ මොකක්ද? ඒ සිතන අනතුරුව ඒකට අදාළ විදිහට අනුක්‍රමණය වෙලා ආලම්බන සිත ඇති වෙන නිසා තමයි තත් ආලම්බන තදාලම්බන කියලා කියන්නේ. ආලම්බනේ යම් සිතකට ඇත්තේද ඒ සිත තදාලම්බනයි. තදාරම්මන යනුද මේ. හරි. ඊට පස්සේ කියනවා තදාලම්බන පිළිබඳව මේ දැක්වුණු විභාගයේ සියුම්ය. දැන් සංක්ෂිප්තය ගුරු මුඛයෙන් හා ග්‍රන්ථාන්තරයෙන් විශේෂ දත යුතුය. දැන් අපි සඳහන් කරපු ටිකක් ගැඹුරට ගියා. මුලින් කතා කරපු ටික ලේසි වුණා. හැබැයි පස්සේ දැන් අද කොටස ටිකක් අමාරු වුණා. චිත්ත වීතිවල ටිකක් ගැඹුරට අපි සාකච්ඡා කළා. ඒකයි මේ හැම පාඩමෙම මුල ටික ලේසි ටික අවසාන වෙනකොට ගැඹුරටම ගිහිල්ලා කතා කරනවා. ඒක නිසා මෙතෙන්දී ටිකක් නොතේරෙන ගතියක් තියෙන්න ඇති. නමුත් මේක නැවත බලන්න ටිකක් ගැඹුරට මේක සාකච්ඡා කළා. තදාලම්බන නියමයේ ওই විදිහට අපි අවසන් කරනවා. තදාලම්බන නියමයේ අවසන් කිරීමත් එක්කම අපිට නියමිත පාඩම අපි ඉතින් අවසන් කරමු. ඔව්. සහගත ක්‍රියාජවන් වෙනකොට කුසල ජවන් විදිහට ආවහම අහේතුක අකුසල විපාක සම්පීරණ සිත සදාලම්බන විදිහට එන්න පුළුවන් නේද? ඔව් එන්න පුළුවන් නේ. ඔව්. උදාහරණයක් සමහර විට කුසල විපාක සම්පීරණයක් සදාලම්බන වෙන්න පුළුවන් ද අකුසල ජවන් වලට ආවහම සහගතව? ඔව් එතන
දැන් ඒකේ ඇත්තම අර අපි පාඩම පටන් ගන්නකොටම කිව්වා නේද මේක මේ වේදනා විභාගය අනුව වෙනස් වෙනවා කියලා අපි පාඩම අද පටන් ගන්නකොටම කියලා පටන් ගත්තේ. නේද? එතකොට මේ අන්න ඒක ඇත්තටම හොඳ ප්‍රශ්නයක් ඒක. ඒක නිසා මේ විශේෂ කාරණයක් මේ පින්වතුන් දැනගන්න එක හොඳයි. මේ ජවනයේට අනතුරුව මේ තදාලම්බණය ඇති වෙනවා කියන එක ඒකේ වෙනස්කම තීරණය වෙන්නේ වේදනාව අනුව. ඒකයි හොඳට බලන්න පොතේ අද පාඩම පටන් ගන්න තැනම වගේ වේදනා විභාගය අනුව තමයි මේක වෙනස් වෙන්නේ කියලා කිව්වා. කුසල් අකුසල් විභාගය අනුව නෙමෙයි. ඒක නිසා ඒක කරන්න දෙයක් නෑ. අකුසල් ජවන් වලට අනතුරුව කුසල විපාක එක ඇති වෙන්න පුළුවන්. ඒකේ කුසල අකුසල් ભેදයක් නෙමෙයි තියෙන්නේ වේදනා විභාගයක් තදාලම්බන විදිහට ඉදිරිපත් වෙන්න පුළුවන්. ඔව් ඇත්තට මේක අපි පාඩමේ වෙලාවේ මතක් කළෙත් නෑ මේ ඇත්තටම සියුම් තැනක් එතන ගැඹුරු තැනක් මේ හොඳයි මතක් කරපු එක. මේ එතකොට ඒක අකුසල් ජවන් ගිහිල්ලා කුසල් තදාලම්බන ඇති වෙන්න පුළුවන්. හැබැයි මේ සමානට කුසල් නෙමෙයි මේ සෝබනවල ඔය කුසල් කියලා කියන්නේ නැත්තේ සෝබන පදාලම්බන විදිහට මේ කුසල් නෙමෙයිනේ ඇති වෙන්නේ සෝබනවල 24ක්නේ. අකුසල් ජවන් ගිහිල්ලා අකුසල් ජවන් වලට අනතුරුව සෝබනවල විපාකවල එකක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒක කුසලේ නෙමෙයි ඇත්තටම සෝබනවල තියෙන සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික ආදී වශයෙන් ඇති වෙන මේ විපාක සිත් 8න් එකක්. ඒක නේද අහන්න ඇත්තේ මං හිතන්නේ. ස්වාමීනාන්සේ අදහස් කරේ දැන් දෝමනස්ස සහගත ජවන් සිද්දකෙන් දැන් ජවන් සිත් එක අරමුණු වුණත් එහෙම ඊළඟට තදාරම්මන විදිහට සම්පීර්ණ සිත් දෙකෙන් හේතුක කුසල විපාක සම්පීර්ණය කියලාම අපිට ගන්න නැතුව එතන අර දැන් සම්මන්සි කිව්ව වේදනා ભેදය මෙතනදී සලකන්නේ කියලා. එහෙම වුණත් එකෙන් එකක් ගන්න පුළුවන් කියලා මට දැන් තේරෙනවා. නමුත් මට කලින් ගැටලුව තිබ්බේ අර කුසල් සිත්. මොනවා හෝ දෙකේ අකුසල් සිත් ආවොත් අපි හිතමු දැන් උපේක්ඛා සහගත නේද සසිත 4 ආවයි කියනකො ඒ ආවොත් අර අලෝභ මොන සිතද? උපේක්ඛා භගත තිත්තිගත සම්ප්‍රයුක්ත අසංකාරික සංකාරික ඒ විදිහට අපි උපේක්ඛා සහගත විදිහට තනදී සාධාරණ විදිහට ඔන්නේ උපේක්ඛා සහගත සම්පීර්ණයම එනවා කියන එක නැහැ නේද? නෑ එහෙම නියමයක් නෑ. අහේතුක කොහොම වුණත් උපේක්ඛා සහගත වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. හැබැයි අරසිතම කියලා කියන්න බෑ. එතෙන්දී උපේක්ඛා සහගතව ඉදිරිපත් වෙන ඕනම සිතක් ඒ සිත් 8 ඇතුලේ සිත් 4යි උපේක්ඛා සහගත සිත් 4යි උතන 2යි 6යි ඉදිරිපත් වෙන්න පුළුවන් නේද? ඔව් අන්නේ 6න් එකක් අරක උපේක්ඛා සහගත සම්තිර්ණයම කියලා නැහැ. අර සෝබන විපාක ඇතුලේ තියෙන 8න් එකක් ඉදිරිපත් වෙන්න පුළුවන්. ඒ කියන්නේ අකුසල් වල අපි කියමුකෝ ගත්ත සිත දිට්ඨිගත සම්පයුක්ත අසංකාරික සිත ගත්තා. සෝමනස්ස සහගත. එතකොට ඒක ජවන් 7 විදිහට දුවලා ගියාට පස්සේ ඊළඟට ඇති වෙන අදාළම්මන සිතේදී උපේක්ඛා සහගත සම්තිර්ණ සිත් දෙකෙන් එකක් එන්නත් පුළුවන්. නැත්නම් සෝබන විපාක ඇතුලේ තියෙන 8න් සෝබන විපාක 8න් සෝමනස්ස සහගත 4ක් තියෙනවා. ඒ 4න් එකක් ඉදිරිපත් වෙන්නත් පුළුවන්. එතකොට ඒකයි මම කිව්වේ 8න් 4යි මෙතන 2න් 1යි ඒ 6යි. 6න් එකක් ඉදිරිපත් වෙන්න පුළුවන් කියලා සඳහන් කළේ. මම හිතන්නේ මට තේරෙන විදිහට මම හරිද? ඒක තමයි මම හිතන්නේ පිටකතානේදී
අනන්තර සමානාන්තරවලදී පුරිමා කුසලා ධම්මා පච්චිමානම් කුසලානම් අභ්‍යහත්තානම් කියලා කියවේ නෑ. ඔව් ඔව්. අන්න හරි. ඔව්. කුසලා පච්චිමානම් අභ්‍යහත් අන්න ඔව්. මාසුතුනගේ කියනවා. ඔව්. නෑ ඇත්තටම බොහොම හොඳයි. මටත් ඕක මේ කියනකොට තමයි මතක් වුණේ. ඇත්තටම මටත් ඒක කල්පනා වෙලා තිබුණේ. ඔව් අන්න ඒ වගේ ඉතින් අර දැන් ඕක ගොඩක් ගැඹුරට තව තියෙනවා. ඔන්න ඔය විදිහට තමයි ඉතින් මේ මෙනෙහි කරගෙන මෙනෙහි කරන්න මෙනෙහි කරන විදිහ හරියටම හරි. ওই විදිහට දැන් ගැටලු තියෙනවා निराකරණය කරගෙන යන ගමන හරි. හොඳයි බොහොම හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ. චිත්ත වීතිය අරගත්තා. එතකොට ප ဋ ාණය ඔය ඔක්කොම ආයි මේ චිත්ත වීතිය බලලා ඉවරලා නාම රූප ඉවර කරලා තමයි ප ဋ ාණයට යන්න ඕනේ. එහෙමයි පොතේ තියෙන පිළිවෙලට කියලා එහෙම එකක් නෑ. අපිට මේ ඔය ඔක්කොම එකට අරගෙන යන්න පුළුවන්. චිත්ත වීතියත් එක්ක ප ဋ ාණ ප්‍රත්‍ය ටිකක් ගලපගෙන ඒකවල බොහොම සාර්ථකයි. එක චිත්ත වීතියක් අරගෙන යනකොට ප ဋ ාණෙත් ඉවර කරගෙන යනවා. හොඳයි. එහෙම තමයි වෙන්න ඕනේ. හොඳයි. තේරුවන් සරණයි. තව ගැටලු තියෙනවද? ඇත්තටම ඔව් ඒක අපි හොඳ ප්‍රශ්නයක් මේ ප්‍රශ්නේ ටිකක් දීර්ඝව ඇහුවා මේ ඇත්තට මේක මේ වෙන්නේ ප්‍රතිසන්දි සිතේදී තමයි ඔක වෙනස්කම සිද්ධ වෙන්නේ. හොඳද? අවක අපි මේ මීට කලින් අපි මට මතක හැටියට චෛතසික පාඩමේදී හෝ චෛතසික පාඩමේදී වෙන්න ඕනේ මට මතක හැටියට අපි කතා කළා ඕක. ඒ කියන්නේ දෙවෙනි පාඩමේදී ඒ කියන්නේ ඕකේ වෙනස්කමක් කියලා කතා කළානේ. එතකොට ඒ කියන්නේ උපදින ප්‍රතිසන්දිසිත වෙනස්කම වෙන්නේ කොහොමද කියලා නෙවෙයි. ඒකේ වෙනස්කම සිද්ධ වෙන්නේ ප්‍රතිසන්දියේදී වුණාට ඒක වෙනස්කම තීරණය කරන සාධකය ඇති කරගන්න එයා කලින් ජීවිතයේදී කරන්නා වූ කුසලයේ හෝ අකුසලයේ හෝ මතයි. ඒක අපි කතා කළා කලින් මේ සිතට අනතුරුව මේ සිත උපදිනවා. මේ සිත් වලට අනතුරුව පළවෙනි පාඩමේදී මට මතක හැටියට පළවෙනි පාඩමේදී මේ සිතට අනතුරුව මේ සිත උපදිනවා කියලා කතා කළා චිත්ත පාඩමේදී. එතකොට කිව්වා මේ මේ ජීවිතයේදී කුසලයක් කරනවා කියලා හිතමුකෝ අපි. ඒ කුසලය කරනකොට අපි හරි සතුටින් කරනවා නම් ප්‍රඥාව යොදලා කරනවා නම් කවුරුත් කියනකම් බලන් ඉන්න නැතුව පසුබට නොවි කරනවා නම් ඒක හොඳම උත්කෘෂ්ඨ මහා කුසල් සිතක් බවට පත් වෙනවා. ඒ කුසලය කරගත්ත තැන ඒ කුසලය කරගන්න අවස්ථාවේදී හොඳටම කරගත්ත නිසා ප්‍රතිසන්දිය දින තැනදී හොඳට ප්‍රතිසන්දිය දෙනවා. එතකොට අපි සඳහන් කළානේ මේ ප්‍රතිසන්දිය වෙනස් වෙන්න පුළුවන් මේ කරන අවස්ථාවේදී කියලා. අපි මේ ජීවිතයේදී කුසලයේ කරගන්න අවස්ථාවවලදී අපි අර ඥාන සම්පයුක්ත විදිහට කරනවා. කවුරුත් කියනකම් බලන් ඉන්න නැතුව පසුබාහන්න නැතුවත් කරනවා. හැබැයි සෝමනස් සතුටින් කරන්නේ නැතුව අපි එකාංගයක් මොකක් හරි අඩු කරමුකෝ. සතුටින් කරන්නේ නැතුව නිකන් ඔහේ ආවට ගියාට කරනවා. ප්‍රඥාව යොදලා කරනවා. හැබැයි සතුටක් නෑ හිතේ. එහෙම කරනවා නම් එයාට ඇති වෙන්නේ මේ කියන්නේ කුසලයේ කරන අවස්ථාවේදී. කුසලයේ කරන අවස්ථාවේදී එයාට ඇති වෙන්නේ සෝමනස් සහගත නෙමෙයි උපේක්ඛා සහගත
ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත. අර සෝමනස්ස සහගත භාවයෙන් අඩු තැනකට යා උපේක්ඛා සහගත භාවයට අඩු වෙච්ච නිසා ඒකයි මම කිව්වේ කරන තැනදී තමයි මෙයා මේක මොකද කර්මය කියන එක හදාගන්න තැනදී හේතු ප්‍රත්‍ය නේද හේතුපත්‍යය කියලා කියන්නේ ලෝභ දේශ මොහ අලෝභ දෝස අමෝහ. ඒකදී අමෝහ කියන කාරණය උතෙන්දී මෝහ හෝ අමෝහ හෝ කියන කාරණේ මුල් වෙනවා. ඒ කරන අවස්ථාවේදී ආයක කුසලයේ බාල කරගත්ත නිසා ඊළඟ ප්‍රතිසන්දියේ ගිහිල්ලා උපදිනකොට ද්වි හේතු දැන් අපි කියමුකෝ ඥාන සම්ප්‍රයුක්ත භාවයෙන් ඥාන විප්‍රයුක්ත භාවයට ගියා කියලා. සෝමනස්ස සහගත ભેදේ නෙමෙයි. ඥාන විප්‍රයුක්ත ભેදයට ගියා කියමුකෝ. ඒ කියන්නේ සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සංකාරික සිත කරගත්තොත් ඒ කරගත්ත කුසලයේ මරණාසන්න මොහොතේදී සිහිපත් වුණොත් මෙයාට කර්ම නිමිති ගති නිමිති විදිහට ඉදිරිපත් වෙන්නේ අර කරගත්ත සෝමනස්ස සහගත ඥාන විප්‍රයුක්ත සංකාරික සිතයි. ඥාන විප්‍රයුක්ත වෙච්ච නිසා එයාගේ ඊළඟ ජීවිතයේදී ගිහිල්ලා උපදින්නේ ද්වි හේතුකවයි. අන්න බලන්න ප්‍රතිසන්දිය වෙනස් කරගත්තේ මේ තෙන්දී. එතකොට ද්වි හේතුක උපදිනකොට අනිවාර්යෙන් උපත්ති විදිහට ලැබෙන්න ඕනේ අපි ඔය මොකද්ද අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා අපි සිත් දෙකක් කතා කළානේ අර සම්ප්‍රයෝගන සංග්‍රහණයවලදී අහේතුක ප්‍රතිසන්දි යුගලය කියලා. ආන්ගේ අහේතුක ප්‍රතිසන්දි යුගලයෙන් දෙකෙන් එකක් මොකක් හෝ. මොකද බොහෝ විට සෝමනස්සගත ඥාන විප්‍රයුක්ත සංකාරික කරගත්තම බොහෝ විට අකුසලයට විපාකයක් නෙමෙයි ලැබෙන්නේ. ඒක නිසා විපාක විදිහට ප්‍රතිසන්දි විදිහට උපදින්නේ අහේතුක 18 ඇතුළේ තියෙන කුසල් විපාක සිත් 8ක් තියෙනවා. ඒකේ තියෙනවා උපේක්ඛා සහගත සම්තිරණ සිත. ආන්ගේ උපේක්ඛා සහගත සම්තිරණ සිතෙන් තමයි මේ ජීවිතේ ප්‍රතිසන්දිය ලැබෙන්නේ. එතකොට යා මනුෂ්‍ය ජීවිතේ උපදින්න පුළුවන්. තිරිසන් ආදී ලෝකවල පහළ වෙන්නේ නැහැ. මනුෂ්‍ය ලෝකේ උපදින්න පුළුවන්. එහෙම නැත්නම් භූමාට දෙවියෙක් විදිහට උපදින්න පුළුවන්. මනුෂ්‍ය ලෝකේ ඉපදුනොත් අඳගොළු බිහිරි බවට පත් වෙන්නේ ඔන්න ඔය හේතුව නිසායි. අර කුසලයේ තමයි කරගන්නේ. කුසලයේ නමුත් එයා බාල කරගත්තා ඒකයි. ඒක නිසා බලන්න අපි හරි වැදගත් කතාවක් උතෙන්දී බලන්න කුසලයේ කරගන්නේ මොන තරම් විදිහට මේ කුසලයේ කරගන්න ඕනද කියලා. අපිට ඉතින් ඔය ඥාන සම්ප්‍රයුක්ත භාවයෙන්කොට ඉතින් කල්පනා කරලා බලනකොට කොයිතරම් අපි කුසල් කරලා තියෙනවද හරි ප්‍රතිසන්දියක් ලැබෙන්න මේ වෙනකොට. මෙයාට කලාතුරකින් බුදුරජාණන් වහන්සේ ඒකනේ දිව්‍ය ලෝකෙ ගිහිලා අභිධර්ම දේශනේ ඔය මහා කුසල් සිතින් පටන් ගත්තේ. මහා කුසල් සිතින් තමයි බුදුරජාණන් වහන්සේ කතමේ ධම්මා කුසලා යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannahං හෝති තස්මින් සමේ පස්සෝ හෝති වේදනා හෝති විතක්කෝ හෝති ඔහොම කියා කතා කළේ. යස්මින් සමේ කාමාවචරං කුසලං චිත්තං uppannahං හෝති කාමාවචර මහා කුසල් සිත උපදිනවා කියලා ඕකයි සඳහන් කළේ. ඒක කියනකොටම අසංකේය ගණන් රහත් වුණා. මොකද ඒ සිත උපදවගත්ත ටක් ගාලා. බුදුරජාණන් වහන්සේ දැනගත්තා මේක කිව්වොත් ටක් ගාලා ඔක්කොම ඉතුරු වෙන කට්ටියට තමයි තව දීර්ඝව කියාගෙන යනකොට තව යා රහත් ආදී මාර්ගඵල වලටපත් වෙන්න ඇත්තේ. ඒක නිසා ඔය කුසල්සිත කියන එක මේ හරි අපි ජීවිතේ කොයිතරම් කුසල් සාමාන්‍යයෙන් පින්කම් ඔහොම කර කළාට ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික භාවයෙන් ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික භාවයෙන් කළපු ඒවා කොයිතරම් අඩුද කොයිතරම් කරගෙන තියනවාද කියන එක කල්පනා කරලා බලන්න. විශේෂයෙන්ම භාවනාව කියන එක නම් ආයි විදර්ශනාව විශේෂයෙන්. ඒකයි අපි නිතරම මේ පින්වතුන්ව විදර්ශනා භාවනාවටම අදින්න හේතුව. විදර්ශනා භාවනාව කරනවා කියන්නේ අතින් මහා කුසල් සිත්ම තමයි ආවෙන මෙතනින් පල්ලට එන්නෙම නැහැ. ඒක නිසා අපි ජීවිතේ පුළුවන් තරම් කුසල් කරනවා කියන තැන ඉන්නවා නම් පුළුවන් තරම් අපි කරගන්න ඕනේ භාවනාව තමයි. ඒකටත් විදර්ශනා භාවනාව. විදර්ශනාව කියන්නේ පර්යංකේ බැඳගෙන ඉන්නවාම නෙමෙයි. සෑම වෙලාවකම අපිට මේ ලෝකයේ තියෙන සිද්ධ වෙන දේවල් මානසින් අවබෝධ කරගන්න තරමට අපි විදර්ශනාවේ ඉන්නවා. සෑම විටම නාම රූප මේකට එකතු කර අපි දැන් කරන වැඩ සියල්ලම නාම රූප වශයෙන් කොහොමද වෙන්නේ ආදි වශයෙන්
බල බලා ගත කරනවා. ඒක අපිට යොදලා කරගන්නවා. ඒ වගේම ප ဋ ාහන ප්‍රත්‍ය ටිකක් දාගෙන මෙහෙම මේ විස්තර වෙනවා ආදි වශයෙන් මෙනෙහි කරනවා නම් ඉතින් ඥාන සම්ප්‍රයුක්ත අසංකාරික සිත් කියන ඒවා හොඳටම වෙනවා. ඒ නිසා ඒ විදර්ශනා භාවනාවෙන් කලුරිය කළොත් ඒකාන්තයෙන් ඊළඟ ජීවිතවල දිව්‍ය ලෝක මනුෂ්‍ය ලෝකවල මොකක්වත් මේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක නැතත් මනුෂ්‍ය ලෝකෙ උපදිනකොට ඒකාන්තයෙන්ම ඥාන සම්ප්‍රයුක්තව උපදිනවා. අර හොඳම ප්‍රතිසන්දි සිත් වලින් උපදිනවා කියන එක අහන්නම දෙයක් නේ. ඒ නිසා ඒව තමයි කරගන්න ඕනේ. ඔව්. උනාට පස්සේ සාමාන්‍ය සිතකින් නිවාරය අනුමත කරන්නේ. සෝවාන් මාර්ගයේ එක දැනින් ඇත්තන සම්මාන පළතිස්සේ යන හොඳයි. හොඳ ගැටලුවක් අහන්නේ මේ මාර්ගඵල චිත්ත වීති වල සමාපatti චිත්ත වීති නෙමේ ඵල සිතක් ඇති වෙනකොට ඊට කලින් ඇති වෙන ගෝත්‍ර භූසිතෙන් මෙච්චර ලොකු වැඩක් කරන්නේ කොහොමද? ගෝත්‍රයක් නිමා කරලා සෝවාන් ආදී මාර්ගඵලයක් ලබා දෙන්න මුළු සසරම නිමා කරන්න පුළුවන් හැකියාවක් එක සිතෙන් බිහි වෙන්නේ කොහොමද කියලායි මේ අහන්නේ. ඇත්තටම මේ ඒකෙදී පිළිතුරු කිහිපයක් දෙන්න පුළුවන්. එකක් තමයි ඕක තන්නි ක්‍රම ගෝත්‍ර භූසිතේ වැඩකුත් නෙමෙයි. ගෝත්‍ර භූසිතෙන් තමයි මේක අවසන් කරලා මාර්ගසිතට ගිහිල්ලා මාර්ගසිතේ දැන් මේ සිත් ටික ඔක්කොම යම්කිසි කාර්යයක් කරනවා. මේ ක්ෂණයකින් ඇති වෙන දෙයක් මේ ඔය. ඉතින් මේ ඔක්කොම කාර්යයන් මේ ගෝත්‍ර භූසිතට මාර්ගසිතට කරන්න පුළුවන් දේවල් නෙමෙයි. එතනින් තමයි නිමා කරන්නේ. හොඳද? නමුත් පින්තුණිය ඔය මාර්ගය සහ ඵලය උපදවා ගන්න අනන්ත සංසාරේ පුරපු පාරමිතා ගැන කියනකොට ඉතින් ආයේ ඒවා මෙතන එකක්වත් නැහැ. කියන්නේ නෑනේ. නේද? දැන් හරියට නිකන් මුළු ඒකට අපි කියන්නේ මේ పూర్ව භාග ප්‍රතිපදාව කියලා. పూర్ව භාග ප්‍රතිපදාව අනන්ත සංසාරේ පාරමිතා පුරාගෙන ඇවිල්ලා තමයි උතන එකපාරම භාවනා කළා ධර්මය අවබෝධ කරගෙන නිවන් දකින්නවා නෙමෙයි. අනන්ත සංසාරේ භාවනා කර විදර්ශනා වඩ මේ ලෝකේ තේරුම් අරගෙන ගිහින් ඉදිරියට යන්න ඕනේ. මහා ලොකු ඒ කියන්නේ දැන් උදාහරණයක් හැටියට කියනවා එක පෙති කැඩිච්ච මලක් පූජා කරලා මේ කල්ප ගානක් දුගතිය නොගිහින් ඉඳලා ඒ පිනෙම්ම නිවන් දැක්කා කියලා. අරහත්ත්වය අවබෝධ කරගත්තා කියන. ඇත්තටම ධර්මයේ තුල කියන්නේ ඔච්චරයි. හැබැයි ඉතින් අපි දැනගන්න ඕනේ එහෙම පෙති කැඩිච්ච මලක් පූජා කරලා නිවන් දකින්න පුළුවන් නම් අපි මෙලහට මල් කඳු ගණන් පූජා කරලා ඇතිනේ. නිවන් දැක්කේ නැත්තේ ඇයි? ඒක පිටිපස්සේ තියෙනවා ලොකු පාරමිතා ශක්තියක් පුරවගත්ත. ඒක ගැන කියන්නේ ඒක නිසා මේ ඔය වැඩේ තියෙන අවසාන තැන වුණාට ඊට කලින් ඔය ඥාණය ලබා ගන්න මහා ගොඩක් පාරමිතා පුරන්න වුණා. භාවනා කරන්න සිද්ධ වුණා. අභිඥා ලබන්න වුණා. නාම රූප පරිච්ඡේද ඥාන 10000 වාරයේ හැම ජීවිතයකම ලබන්න වුණා. නේද? ප ဋ ාහන ප්‍රත්‍ය මෙනෙහි කර ජීවිත ගණනාවක් යන්න සිද්ධ වුණා. ඒ ප්‍රතිඵලයක් විදිහට තමයි ඔය යන්නේ. ඒක පාටම වුණා නෙමෙයි. ඒ මුළු සසරේ ලැබපු අවබෝධයම කොහෙවත් නෙමෙයි නැති වෙන්නේ නැහනේ.
ජීවිත නැති වෙවි රූප කලාප නැති වෙවි යාවට ඒ ප්‍රත්‍යය එනවනේ ප ဋ ාහන ප්‍රත්‍යය යටින් ගමන් කරනවනේ. සෑම දෙයක්ම නෙමෙයි යම් යම් ප්‍රත්‍ය ටිකක් සිතෙන් සිතට දිගට ගමන් කරනවනේ. ඒ ගමන් කරන ප්‍රත්‍යවල ඔය හේතු ප්‍රත්‍ය එහෙම තියෙනවනේ. චේතනාවනේ හේතු ප්‍රත්‍ය විදිහට චේතනාව තුළනේ ඔය හේතු ප්‍රත්‍ය ගැලපෙන්නේ. එතකොට ඒක යටින් ගමන් කරනවා නේද? කර්ම ප්‍රත්‍ය ගමන් කරනවා. ආරම්භන ප්‍රත්‍ය ඔය ඔක්කොම ගිහිල්ලා ඒවයි ප්‍රතිඵලයක් විදිහට තමයි අර එක සිත උපදවන්නේ. તો මේක පාටම අර සිතින් මුළු ඔක්කොම අවබෝධ කරගන්නව නෙමෙයි. බුදුරජාණන් වහන්සේ බොමැඩ මුලදී එකපාරට දවස් 6ක් භාවනා කළා මේ කරගත්තා නෙමෙයි. අසාරංකේය කල්පලක්ෂයක් පෙරම් පුරන්න වුණා ඒ දවසේ රැයලි වෙනකොට බුද්ධත්වයේ ලබා ගන්න. රැයලි වෙනකොට බුද්ධත්වයේ ලබා ගත්තා කියලා අපි හරි ලේසියෙන් කියනවා. නමුත් ඇසිස් මාස්ලේ දන් දීගෙන කොයිතරම් මාර දෙයක් කළාද? හරියට උදාහරණයක් හැටියට කියනවා නම් මේ මුළු ගෙයක්ම හදනවා. ලොකු තට්ටු නිවාසයක් හදනවා. හදලා අවසානයේදී රිබන් පටිය කපලා විවෘත කරනවා. අර ඔක්කොම එකතු වෙලා ෆොටෝ ගහලා මේ සැනකිලි පවත්වන්නේ රිබන් පටිය කපන වෙලාවෙත්. හැබැයි ඒක පිටිපස්සේ බාස්ුන් නැහැලා ගෝලෝ දාඩිය කඳුළු පෙරාගෙන කරපු වැඩ ටික තියෙන කවුරුත් කතා කරන්නේ නැහැ. ඒව දකින්නෙත් නැහැ. ඒ වගේ තමයි හරියට රිබන් පටිය කපන වෙලාව වගේ තමයි ඔය මාර්ගඵලසිත පහළ වෙන්නේ. අර සියලු දෙනාගේම ධනස්කන්ධේ ශ්‍රමස්කන්ධේ වැයවීම තමයි ඒ මාර්ගඵලයේ ලැබුණේ. ඒ අවබෝධය තමයි ගිහිල්ලා අන්තිමට පරිකර්ම උපචාර අනුලෝම ගෝත්‍ර භූ කියන තැනට පිඬු කරන්නේ. එහෙම තමයි මාර්ගඵලය එන්නේ කියන එක තමයි ඉතින් කියන්න තියෙන්නේ. කාල වේලාවත් ඉක්ම ගිය නිසා හිමනම් අපි අදට નિયમિત ධර්ම දේශනාව මෙතකින් අවසන් කරමු. සහභාගී වුණු සියලු දෙනාටම මේ චිත්ත වීති පාඩම හොඳට වැටහෙන්න තව ටිකක් අධ්‍යයනය කරන්න. ඔය අපි මේ පින්වතුන් ඔය ප්‍රශ්න ඇහුවේ බොහොම හොඳ දැනුමකින්. බොහොම හොඳ දැනුමක් තිබුණා. ඒ වගේම ඕක තමයි විය යුත්තේ ප්‍රඥාව වැඩෙන්න නම් ඕකෙන් තමයි මේ ලෝකය අවබෝධ වෙනවා. ඔය ඕක තමයි අවබෝධය කියලා කියන්නේ. අවබෝධය කරා යනවා කියලා කියන්නේ ඔහොම තමයි යන්නේ. ඔයිටත් අමතරව තව ඉතින් මේ ලෝකයේ තියෙන තව දේවල් හැම එකකින්ම ওই විදිහට ගලපගෙන බලාගෙන යනවා නම් මේ ලෝකේ තේරෙනවා. එතකොට මේ පින්වතුන් හොඳ දහම් දැනුමක ඉන්නවා කියන එක දැන් අපිට හොඳටම වැටහෙනවා. ඔය විදිහටම මේ ගමන යන්න මේ පින්වතුන් අපිත් එක්ක මේ විදිහට ගමන ගිහිල්ලා මේ ලෝකය අවබෝධ කරගෙන තමන්ගේ නිර්වාණය සාක්ෂාත් කරගන්න කටයුතු කරන්න කියලා මතක් කරමින් මේ දේශනාව අදට අවසන් කරනවා. සහභාගී වුණු සියලු දෙනාටම තෙරුවන් සරණයි.